නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 අසංකතංච වූ දේසිස්සාමි අසංකත ගාමින්ච තං සුනාත තීති. මේක අපේ තථාගතයන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ කායගත සතිය කියලා තමයි මේ සූත්‍රය දේශනා කරලා තින්නේ. මේ සූත්‍රය අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේත් මේ දේශනා කරලා තියෙනවා. මේ හරිම විවේචනාත්මක විදිහට ඒ වගේම ගැඹුරුයි සරලව මේ සමාජයේ දැනට පවතින මතිමතාන්තරවලට මතිමතාන්තර පරයා යන විදිහට උන්වහන්සේ මේක දේශනා කරලා තියෙන්නේ. ඒත් ඒ දේශනාවත් එක්කම ඔබට හිතෙයි මම මේ දේශනා කරන දේශනාවත් ඒහා සමානවමයි. ඒක තවත් පැහැදිලි වෙනවා. අද සමාජයේ මේ කායගත සතිය කියන එකට අර්ථ සපයලා තින්නේ කොහොමද කියන එක ගැන ඒකත් මේකත් අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේගේ දේශනාවත් අනුවද කොහොමද කියන එක ඔබට වඩාත් පැහැදිලි වෙයි. දැනටමත් පැහැදිලි වෙලා ඇති කියලා මම හිතනවා. ඒ වුණත් තාමත් වර්තමාන සමාජයේ අර පරණ හනමිටියම තමයි තාමත් කර තියාගෙන ඉන්නේ කියන එක මම දන්නවා. තාමත් ඒ පරණ එකම තමයි අනුගමනය කරන්නේ බොහෝ දෙනා. ඒක දැන් මේ සූත්‍රය අනුවත් අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේගේ සූත්‍රය අනුවත් ඔබට පැහැදිලි වෙයි. මම දැන් මේ කරන දේශනාව අනුවත් ඉදිරියේදී මම ඒක පැහැදිලි වෙනවා ඇති. දැන් අපි බලමු මේ අසංකත කියන එකේ තේරුම මොකක්ද කියලා. අසංකතය කියන්නේ ලෝභ දේශ මෝහ කියන මේ හේතු වලින් තොර නැත්නම් හේතු නොවන තැන තමයි අසංකතය කියන්නේ. ලෝභ දේශ මෝහ හේතුන්ගෙන් හට නොගත් කියන එක. නැත්තම් අපි තවත් විදියකට කියනවා නම් අපිට දුක් ගෙනත් දෙන හේතුනේ මේ ලෝභ දේශ මෝහ කියන්නේ. ඒ වගේ ඒ දුක් ගෙනත් දෙන හේතුන්ගෙන් හට නොගත් කියන එක තමයි අසංකතය කියන්නේ. එතකොට දැන් අපි බොහෝ දෙනා දන්නවා මේ අසංකත දැන් අපේ බුදුදහමේ ධර්මතා දෙකක් තියෙනවා. අසංකත කියලා එකකුත් සංකත කියලා ධර්මතා දෙකකුත්. එතකොට සංකත කියලා කියන්නේ ලෞකිකයි සංකතය කියන එක. අසංකතය කියන්නේ ලෝකෝත්තරයි කියන එක. එතකොට මේ අසංකත ඒවත් නිර්වාණය කියන එක තමයි මේ අසංකතය කියන එකෙන් අදහස් කරන්නේ. එතකොට අසංකත ගාමිත්වය කියලා කියන්නේ අසංකතයට යන පාර. නැත්තම් නිර්වාණයට යන පාර. නිර්වාණයට යන පාර තමයි මේ කායගත සතිය කියන එකෙන් බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. දැන් එතකොට ඒකේ තමයි මේ පටිපදාව කියලා කියන්නේ. ඒ අසංකතය යන පටිපදාව කියලා කියන්නේ ඒ කායගත සතිය කියන එක. අසංකතයට යන පාර තමයි මේ කායගත සතිය කියලා. ඒක තේරුම් ගන්න. අපි දැන් නිවනටත් නිවන් මාර්ගයට යන අනුගමනය කරන්න තියෙන මාර්ගය කායගත සතිය කියන්නේ.
ඕනිම දෙයක් දැන් අපිට තියෙනනේ අනුගමනීය ප්‍රතිපදාවක්. අන්නේ අනුගමනීය ප්‍රතිපදාව තමයි මේ කායගත සතිය කියන්නේ. අපි දැන් ඕක රින්ද්‍රි භවනා සූත්‍රය ගත්තත් මේ හැම දෙයකටම අපිට අනුගමනය කරන්න තියෙන මේ කායගත සතිය කියන එක. අපි කලින් අපි හැම දේශනාවක්ම කරාට දැන් ওই පටිච්ච සමුප්පාදය චතුරාර්ය සත්‍ය ඒ වගේ අපි සූත්‍ර දේශනා දැන් ගොඩාක් දේවල් අපි කරානේ. ඒ හැම දෙයකටම අපි මේ වචනේ පාවිච්චි නොකරාට ඒක තමයි ඒකෙන් අදහස් කරන්නේ. ඒක තමයි අපි අනුගමනය කරේ. ඒ වචනේ අපි ඒ දවස්වල අපි ඒක පාවිච්චි කරේ නෑ. ඒ වුණාට ඒ කායගත සතිය තමයි අපි අනුගමනය කරලා තියෙන්නේ. ඒ වුණාට අපිට දැන් අද සමාජයේ දිහා බලනකොට මේ ගොඩාක් දෙනෙක් ඒ කායගත සතිය වැරදි විදිහට අනුගමනය කරනවා. ඒකයි ඒකෙන් මම පෙන්වන්න දෙන්න උත්සාහ කරන්නේ. එතකොට දැන් අපිට දුක්ඛ මූලය තමයි මේ ලෝභ දේශ මොහ කියන්නේ. එතකොට ඒ දුක්ඛ මූලයන්ටම තමයි මේ කිංචන කියන්නේ. එතකොට අපිට දැන් කිංචන කියනේව අකිංචන කරන්න තමයි මේ ඕනින්නේ. අකිංචන කියන එකම තමයි මේ අසංකතය කියන්නේ. එතකොට මේ අකිංචන සම්පූර්ණයෙන්ම අයින් කරන එක නැත්නම් ඒක ගලවලා දාන එක. ඒක තමයි අසංකතය කියන්නේ. ඒ අසංකතය කියන ඒ සුන්දර තැනට ඒ කියන්නේ ඒ සුන්දර තැනක්නේ අසංකතය කියන්නේ. ඒක ප්‍රඥාවන්තයා කියන එක්කෙනා ඒක ගෝචර කරගන්නවා. ඒ ගෝචර කරගන්න තැන තමයි මේ අසංකතය කියන්නේ. ඒක ගෝචර කරගන්න පුළුවන් වෙන්නේ මේ කායගත සතිය අනුගමනය කරොත්. ඒ සුන්දර තැන ගෝචර කරගන්න පුළුවන් වෙන්නේ මේ කායගත සතිය අනුගමනය කරොත්. ඒ අසංකතය කියන සුන්දර තැනට අපිට යන්න පුළුවන් වෙන්නේ. එතකොට අන්න දැන් අපි බලන්න ඕනි අපි මම උනත් දැනට අවුරුදු 10කට 15කට එහා අන්න ඒ අර පරණ නැත්තම් අර වැරදි අනුගමනය කිරීම තමයි කරේ. ওই සමාජයේ ඒ අනුගමනය කිරීම තමයි දැනටත් ඒ සමාජයේ මේ ඔය කායගත සතිය කියලා කරන්නේ. ඒ කියන්නේ මේ බලනකොට ඔය අපි දැන් උදාහරණයක් වශයෙන් අර ඉරියව් මාරු කරන එක ඉරියව් මාරු කරන එක කියන්නේ කායානුපස්සනාව කියලා. ඒකට ඒගොල්ලෝ දැන් ඒක අපි උනත් ඉගෙන ගත්තේ එහෙම. කායානුපස්සනාව කියලා අර තබමි ඕගොල්ලෝ දන්නවා ඒක. මම දන්නවා මෙතන ඉන්න ඕදෙනා අපි ඔක්කොම එකට ගිය රැල්ලනේ. ඒ රැල්ලට හිටපු අය මෙතන ඉන්නවා. එතකොට ගානිමි ඔසවමි තබමි කියලා එහෙම කරා. ඒ කියන්නේ අර ඉරියව් මාරු. ඒ කය අනුව සිහිය කියන එක. ඒ කියන්නේ මේ කය අනුව සිහිය කියලා කියන්නේ මේ අපිට මේ පේන්න තියෙන කය. අපිට මේ තියෙන කය. ඒ කියන්නේ කය අනුව කියන්නේ ඉරියව්වට අනුව කය මේ තියෙන කය අනුව මේ ඉරියව්ව කයට අනුව ඉරියව්ව මාරු කරන එක තමයි මේකෙන් අදහස් කරේ ඒගොල්ලන්. අපිට ඉගැන්නුවේ ඒකට තමයි පොතුත් ලියලා තිබ්බේ. ඒ කියන්නේ කායානුපස්සනාව කියලා ඒකට කිව්වේ. කය අනුව සිහිය කියන එක ඒකේ අදහස් කරේ මේ කයට සිහිය තියාගන්න එක ඉරියව්වට අනුව. ඒකෙන් ඇත්තටම රාගය හරි දේශය හරි මෝහය හරි දුරු වෙන්නේ නැහනේ. කය අනුව සිහිය තියාගත්තා කියලා. අන්න එහෙමයි අපිට ගන්නපු ඒ ගුරුවරුත් අපිට ඉගැන්වුවේ. රාගක්කය, දේශක්කය, මෝහක්කය කියන එක තමයි මේකෙන් දුරු වෙන්න ඕනින්නේ. මේ අසංකතයට යන්න නම්. ඒ වුණාට ඒ උගන්නපු අයවත් ඉගෙන ගත්ත අයවත් ඒ අසංකතයක් කියන එකක් ඒකෙන් අදහස් කරේ නෑ ඒගොල්ලෝ. ඒගොල්ලෝ මේ ඉරියව් මාරු කරන එක නැත්තම් කායගත සතිය කියලා ඒගොල්ලෝ නිකම්ම මේ ඉරියව් අනුව සිහිය පිටවා ගන්න කියලා තමයි ඒගොල්ලෝ ඉගැන්වුවේ. ඔසෝමි ගානිමි තබමි හරි අත උඩට පහළට ආකුලනවා දිගාරිනවා අන්න ඒ විදියට. අන්න එහෙම එකක් තමයි අපිටත් ඒ දවස්වල ඉගැන්වුවේ.
කය අනුව ගිය සිහිය කියලා. එහෙම තමයි අපි නම් පොත් නම් බැලුවේ නැහැ. එහෙම පොතුත් තිබ්බලු. කය අනුව ගිය සිහිය කියලා. එහෙම පොතකුත් ලියලා තිබ්බලු හාමුදුරුවෝ. මේ අපි නම් දන්නේ මේ එහෙමත් තිබුණලු. අපි නම් අර ඉගෙන ගත්ත එක විතරයි. ගුරුවරු ඒ වගේ අපිට ඉගැන්නුවා. ස්වාමින් වහන්සේලා ඒ වගේ මධ්‍යස්ථානක් තිබුණා. දැනටත් එහෙම උගන්වනවලු. මම නම් දන්නේ දැනටත් එහෙම උගන්වන තැන් තියෙනවා. දැන් ගොඩාක් තියෙනවා එහෙම තැන්. දැනටත් ඒව අනුගමනය කරන ගුරුවරු ඉන්නවා. ස්වාමින් වහන්සේලා ඉන්නවා. ඒ වගේ එහෙම තැන් තියෙනවා. බොහෝ දේශනා කරන අය ඉන්නවා එහෙම. එතකොට අපිට මේකෙන් පෙනෙන්නේ අර ආර්ය සත්‍ය කියන එක මේ සම්මතයට හරවගෙන. ආර්ය සත්‍ය සම්මතයට හරවගෙන මේ තියෙන්නේ. මේක තේරුමක් නැහෙනේ. ඒ කියන්නේ මේ සක්කාය දිට්ඨිය තුලමයි මේ ඉන්නේ මේ කට්ටිය. සක්කාය දිට්ඨිය තුල ඉඳගෙන මේ ආර්ය සත්‍ය පිළිබඳ කිසිම අවබෝධයක් නැතිව තමයි මේක මේ උගන්වන්නේ. ඉගෙන ගන්නෙත් උගන්වන්නෙත් ඒ විදිහට. එතකොට ඒකෙන් පුළුවන් වෙන්නේ ඔය දහම් පාසල් වල හරි ඉස්කෝලවල හරි මොනවා හරි ලියන්න කියන්න විභාග පාස් කරන්න විතරක් ඒකෙන් පුළුවන් වෙනවා. ඇත්තටම එතකොට මේ පාඩම් කරන්න එහෙම නැතුව මේ අපිට මේක අනුගමනය කරලා ප්‍රතිඵලයක් ලබා ගන්න බෑ. ඒ කියන්නේ නිවන් මාර්ගය අපිට මේ ලබාගෙන ඒකේ ප්‍රතිඵලයක් ලබා ගන්න නම් බෑ. ඒකයි මේ කියන්නේ අපිට මේක මේ ආර්ය සත්‍ය අපිට අවබෝධ කරගන්න බෑ කියන එක. ඒ කියන්නේ ඒකෙන්. මම මේ කියන්නේ ඒක. ආර්ය සත්‍ය අපිට මේකෙන් අවබෝධ කරගන්න බෑ ඔය විදියට බලනකොට. ඒකයි. ඒ කියන්නේ මේක සම්පූර්ණ වැරදි මාර්ගයක් නේ. මේ තියෙන කය අනුව බලන්න නෙමෙයිනේ මේකෙන් අදහස් කරන්නේ. මම මේක ඉස්සරහට තව පැහැදිලි කරනවා. මේකෙන් අදහස් කරන්නේ ලෝභ දේශ මොහ ඡය කරන එක. ඒ කියන්නේ මේ උපන් ලෝභයේ දේශයේ මොහය මේ උපන් වෙලාවෙදිම ඡය කරන එක. ඔගොල්ලෝ දන්නවද දැන් මම කලින් කරලා තියෙනවනේ මේ වෙලාවෙම ලෝභ දේශ මොහ උපන් හැටියෙම දැන් අර අපි කියන්නේ ඒ දවස්වල උප්පන්නං කාම විතක්කං උප්පන්න ව්‍යාපාද විතක්කං ඒ ගමම්මනේ ඒක ෂේ කරන්න තියෙන්නේ. ඒ ගමම්මනේ. අන්න ඒකයි. ඒක හටගත්ත ගමම්ම තමයි ෂේ කරන්න තියෙන්නේ. එතකොට මේ ඔසවමි ගානිමි කියන තැන කොහොමද එහෙම ලෝභ දේශ මොහයක් හටගන්නේ නෑනේ කකුලේ හරි අතේ හරි. අන්න ඒක තේරුම් ගන්න ඕනි. ඒකයි මෙතන මේ කියන්නේ නිවන් මාර්ගයට දැන් මේ වගේ ධර්ම මේවා නිසා මේ නිවන් මාර්ගයට අපේ ස්වාමින් වහන්සේත් කියන නිවන් මාර්ගයේ මෙතනින් පස්සේ වැහිලා තියෙන්නේ මේක. අර ආයිබෝවන් කියනවා කියලා කියන්නේ ඒකයි නිවන් මාර්ගයට ආයිබෝවන් කියලා තියෙන්නේ දැන්. ඒ කියන්නේ සම්පූර්ණයෙන් කන පිට ගෑහිලා. නිවන් මාර්ගයට වැහිලා. අන්න ඒකයි වෙලා තියෙන්නේ. නිවන් මාර්ගේ සම්පූර්ණයෙන් අනිත් පැත්ත ගෑවෙනවා. ඇයි දැන් මේක සම්පූර්ණ වැරද්දක් නේ වෙලා තියෙන්නේ. එතකොට අර මේ කොහෙද යන්නේ මල්ලේ පොල් කිව්වා වගේ වැඩක්. මෙතන වෙලා තියෙන්නේ. අන්න එහෙමයි. එහෙම එකක් දැන් මෙතන වෙලා තියෙන්නේ. එතකොට දැන් එහෙම නැත්තම් ඔය ඒක එකක්. ඒකේ දැන් තවත් ඔය කායානුපස්සනාව නැත්තම් කායගත සතිය කියලා තවත් ඔය අර මේ දැන් මේ කාය කොටස් 32කට බෙදලා අපිත් ඒක කරා ඒ කාලේ කාය කොටස් 30 අපිටත් ඉගෙනුවා එහෙම කාය කොටස් 32කට වෙලා මේ කොටස් 32කට බෙදලා ඉවරලා ඒ කය කොටස් 32 මේ ඉස්සරහට ගලවලා දානවා කකුල් දෙක ඉදිරියට ඒකේ පිළිකුල බලන්න කියලා. එතකොට ඒක තමයි මේ පිළිකුල් භාවනාවද මේ මොකද්ද මේ අනිත්‍ය හරි ඔන්නෝම මොකක් හරි අසුබ සංඥාව අන්න එහෙම. ඒක කායගත සතිය කියලා අපිටත් ඉගෙනුවා ඒ කාලේ. දැන් අවුරුදු 10ට 15කට පස්සේ ඇත්තටම මමත් කරා. ඒකයි අපිට අපේ නම් ලෝභ දේශ මොහ මොනවත් ඒ වගේ ෂේ උනේ නැහැ ඒ කාලේ. මේ ඒකයි මේ උදාහරණ සහිතව මේ අපිව මේ මම නම් නිහතමානීවම පිළිගන්නවා මමත් ඒක කරා කියලා. මේ මම කරේ නෑ කියන්නේ ඒ කාලේ අපිත් ඒක කරා. අපිට නම් ප්‍රතිඵලයක් ඒ කාලේ හම්බුනේ නැහැ. ඒකයි මම මේක ඔප්පු කරලම පෙන්නන්නේ. මගෙන්ම මම ඔප්පු කරන්නේ ඒකයි.
ඒ කාලේ අපිට ප්‍රතිඵල හම්බුනේ නෑ කියලා. දැන් අවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා. ඉතින් ඒක මේ අතිමස්මින් කායෝ කියලා ඔය කොටස් 32කට බෙදලා අන්න ඒක තමයි කායගත සතිය කියලා ඇඟ ඉදිරියේම කකුල් දෙක ඉදිරියේ මේ කොටස් 32 ගලවලා දාන්න තමයි අපිටත් ඉගැන්වුවේ. උගන්වපු අයත් හිටිය කරපු අය අපි කරපු අය අන්න ඒ වගේ එහෙම කායගත සතියක් තමයි අපිට මේ වැරදි ඒ විදිහේ කායගත සතියක් තමයි දැනට කරන්නේ. එහෙමත් කරන තැන් තියෙනවා දැනටත්. දැනටත් එහෙම තැන් තියෙන එක මේ කියන්නේ. අපි කියන්නේ එහෙම තැන් තියෙනවා දැනටත්. අන්නේ එන්නේ එහෙම. එතකොට මේක බලනකොට දැනටත් තිබුණා. දැන් මං කියන්නේ මම අවුරුදු 10කට 15කට ඉස්සෙල්ලා කියලා මේ කියන්නේ ඒක අපිට එච්චර අතීතයක් නෙමෙයිනේ. එහෙම නෙමෙයි මේක දැනට කියන්නේ දැන් කාලේ නෙමෙයි මේක ඉස්සර කාලේ අනුරාධපුර කාලේ වගේ එහෙම අර කතාවක් කියන්නේ මිහින්තලේ ඉඳලා වඩින ස්වාමින් වහන්සේ කෙනෙක් කියලා තියෙන්නේ. ඒ ස්වාමින් වහන්සේ දැක්ක කියනවනේ අර ඉස්සරහට එන කාන්තාවක් දැකලා කිව්ව ඇටසැකිල්ලක් දැක්කා කියලා. අන්න එතෙන්දිත් පෙන්වන්නේ ඔය එක කායගත සතියක් තමයි. ඒකත් අර අට්ටි කියලා මේ පිළිකුල වඩලා තිනවනේ. පිළිකුලක් වඩලා ඒ කියන්නේ පිළිකුල වඩලා එතනත් ඇටසැකිල්ලක් දැකලා තියෙන්නේ. ඒ වගේ අන්න එහෙම හදාගෙන බලපු එකක් මේක වෙන්නේ. හදාගෙන බලපු එකක්. හදාගෙන පිළිකුල හදාගෙන බලපු එකක් අද නෙමෙයි එදා ඒ කාලෙත් තිබිලා තියෙනවා. එතකොට අපිට පේන්නේ. එතකොට ඒ කාලෙත් ඒ වගේ තැන් තිබිලා ඒ වගේ කරවන අය ඉඳලා ඒකෙන් පේන්නේ. එතකොට ඒ කාලේ ඉඳන් ඒ වගේ දේවල් තිබුණ එක තමයි මේ අදත් මේ තැනින් තැන මේ වගේ දේවල් තියෙන්නේ. තැනින් තැන නෙමෙයි අද වැඩිපුරම තියෙන්නේ ඒ වගේ ඒවා තමයි. එතකොට අපිට ඒකෙන් පේන්නේ දැන් අපිට මේ ධර්මයේ වැටහෙනකොට අපිට පේන්නේ මේ අත්කිලමතාන යෝගීන්ගේ භාවනා ක්‍රම මේවා. දැන් ධර්මයේ තේරෙනකොට අපිට පේන්නේ මේ අත්කිලමතාන යෝගී භාවනා මේවා අපේ බෞද්ධ භාවනා විදියට මේක කවලම් කරගෙන මේ තියෙන්නේ. කවලම් කරගෙන තමයි මේ තියෙන්නේ අපේ බුදුහාඳුරෝ පහළ වෙන්නේ ඉස්සෙල්ලා තිබිලා තියෙනවා මේවා ඉන්දියාවේ. ඊට පස්සේ මේවා ලංකාවට ගෙනල්ලා මේවා දැන් මේ අච්චාරුවක් කරගෙන තියෙන්නේ මේ භාවනාව. එතකොට මේක ධර්මය දැන් මේක බණ භාවනා කියලා තියෙන්නේ මේක ඉස්සෙල්ලා ධර්මය අහන්න ඕනි. භාවනාවට ඉස්සෙල්ලා ධර්මය අහන්න ඕනි. ධර්මයේ ශ්‍රවණය කරලා තමයි ඊට පස්සේ තමයි භාවනාව කරන්න තියෙන්නේ. ධර්මයේ ශ්‍රවණය කරලා ඒකයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. ඉස්සෙල්ලා ධර්මය අහන්න ඕනේ. අහකලා යම්කිසි මේකේ අවබෝධයක් ලබා ගන්න ඕනේ. අවබෝධයක් ලබා ගත්තට පස්සේ තමයි භාවනාව තියෙන්නේ. අන්න එහෙමයි මේක කරන්න තියෙන්නේ. එතකොට මේ මොකක්වත් අවබෝධයක් නැති අත්කිලමතාන යෝගී අයනේ මේ වගේ ඒවා කරන්නේ හදාගෙන බලන පිළිකුලක් එක්ක හදාගන්න. අන්න ඒ වගේ දේවල් කරලා තමයි මෙන්න මේ වගේ භාවනා කරලා තියෙන්නේ. එතකොට දැන් අපේ භාවනා බෞද්ධ භාවනා විදිහට තමයි මේවා අරන් තියෙන්නේ මේ බෞද්ධ භාවනා මේ අපේ බෞද්ධ භාවනා විදිහට මේ අර වෙනත් ආගම් වල භාවනා මේ කවලම් කරගෙන මේ තියෙන්නේ. මේක මේ තෝරගන්න බැරුව මේ ත්‍රිපිටකයේ තියෙන පාලියෙන් තියෙන එක හරි. මේ සිංහල පරිවර්තනයේ තමයි මේක වරද්දගෙන තියෙන්නේ. මේ කාය කියන එක වරද්දගෙන තමයි මේ වෙලා තියෙන දේ මේක. කාය වරද්දාගත්ත නිසා කාය කියන එක මේ ශරීර කය අරගෙන තමයි මේ කය අරන් තියෙන්නේ. ඒකයි මෙතන මේ වැරදිලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න. නැතුව මේ දැන් මෙතන මේ ඔය ඒකනේ මේ බුදුන් වහන්සේගේ දේශනා කරලා නැහැ කොතනකවත් ඇහැට පේන දේවල් සියලු සංඛාර අනිත්‍යයි කියලා බුදුන් වහන්සේ දේශනා කරලා තින්නේ මේ අපිට මේ ඇහැට පේන ඒව නෙමෙයි. අන්න ඒකයි. අනිත්‍ය කියලා පෙන්නලා තින්නේ මේ ඇස් වලින් බලලා නෙමෙයි. අනේ එක්ක ඇස් වලින් පේනේවා දැන්
දත් ගැලවෙන එක හරි කෙස් සුදු වෙන එක හරි එහෙම එකක් නෙමෙයිනේ බුදුන් වහන්සේ අනිත්‍ය කියලා දේශනා කරලා තියෙන්නේ. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති. අන්න එහෙමයි බුදුන් වහන්සේ දේශනා කළේ. සබ්බේ සංඛාරවල අනිත්‍ය දකින්න කියලා. එතකොට මේ අපේ දැන් මෙතන මේ දැන් බලලා තින්නේ කොහෙද? එතකොට S2කින්. S2කින් බලනවා කියන්නේ මේ අනිත්‍ය දකින්නවා කියන්නේ මේ S2කින් බලනවා කියන්නේ මේ S2 අන්ධයි කියලා තමයි බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. S2කින් බලන එක. S2 අන්ධයි කියන්නේ S2 මෝඩයි කියන එක එතන. S2 මායයට අයිති. මායයට අයිති කියන්නේ අපේ ඇස කන නාසය දිව ශරීරය කියන එක මායයට අයිති කියලා තමයි බුදුන් වහන්සේ දේශනා කරලා තින්නේ. අන්න ඒ නිසා මෝඩකමින් අන්ධයිලු ඇසේ අප. ඇස විතරක් නෙමෙයි අනිත් ඉන්ද්‍රියනුත් ඔක්කොම මේ මෝඩකමින් අන්ධ වෙලා. අන්න එහෙමයි කියලා තියෙන බුදුන් වහන්සේ. ඒකනේ අර හාමුදුරුවෝත් අර කාන්තාව දැකලා අර පිළිකුල මේ කාන්තාව දැකලා මේ ඇටසැකිල්ලක් කියලා තින්නේ. එතකොට එයා අර මේ පිළිකුල හදාගෙනනේ බලලා තින්නේ. පිළිකුලක් හදාගෙන බලලා දිනකොට එතකොට ඒ කාන්තාව විතරක් නෙමෙයි ඒ හාමුදුරුවන්ට මේ හැමෝම මේ ඇටසැකිල්ලක් විදියට පෙනිලා තියෙන්නේ. එතකොට අම්මා දැක්කත් තාත්තා දැක්කත් බලන හැමෝම ඇටසැකිල්ලක් විදියට. එතකොට ඒ කාලේ අර මේක බන තේරෙන්නේ නැති අය හිතලා තියෙන්නේ ඒක හරි හොඳ භාවනාවක් කියලා. ලොකු භාවනාවක් කියලා. අපි උනත් ඒ කාලේ අපි දන්නේ නැනේ ධර්මයේ. අපිත් හිතුවේ ඒක හරි භාවනාවක්. හරි ක්‍රමය, හරි භාවනා ක්‍රමයක් කියලා. අපි උනත් ඒ දවස්වල හිතුවේ එහෙම. අන්න ඒකයි ඒ හාමුදුරුවෝ උනත් ඒ භාවනාව එතනදී අපි බුදුන් වහන්සේ උගන්වපු විදියට අපිට මේක ප්‍රඥාවෙන් දැක්කනම් ඒ කාන්තාව දැකලා ඒ හාමුදුරන්ට රාගසිතක් ඇති වුණා නම් එතන ඒ කාන්තාව දැකලා රාගසිතක් ඇති වුණා නම් එතන එතකොටම කාන්තාව ඒ රාගසිත එහෙමනම් දුරු කරගන්න තිබුණා. අර දැන් අපිට බුදුන් වහන්සේ දේශනා කළා තියෙනනේ uppannam kama vitakkan nadi vaseti pajati vinodeti. අන්න ඒ විදිහට දේශනා කළා තියෙනවානේ. එතකොට ඒක දැක්කෙත් නෑ අර පිළිකුල වඩපු නිසා. ඇයි අර ධර්මය අහලා නෑනේ. ධර්මයේ තේරුම් අරගෙන නෑනේ. ඒක නිසා ඒක දැක්කෙත් නෑ. ඇයි අර පිළිකුල වඩන්න ගිහිල්ලා. අන්න ඒක නිසා එතකොට මෙතන පිළිකුලක් නෙමේ බුදුන් වහන්සේ තේරුම් කරලා තියෙන්නේ වඩන්න කියලා. යථාර්ථයක් දකින්න කියලා තියෙන්නේ. යථාර්ථයක් අපිත් දැන් මේ කතා කරන්නේ යථාර්ථයක්. බුදුන් වහන්සේ කතා කරලා තියෙන දේශනා කරලා තියෙන්නේ යථාර්ථයක්. එතකොට එහෙනම් අපි තේරුම් ගන්න ඕනි මේ කායගත සතිය කියන එකේ තේරුම මොකක්ද කියලා. මේ එතකොට දැන් ඕගොල්ලන්ට තේරෙන්න ඕනි අත්ති මස්මින් කායෝ කියනකොට මේ පේන කාය තමයි. අපිට මේ පේන කාය. අත්ති මස්මින් කායෝ කිව්වොත් මේ පේන කාය තමයි. එතකොට නමුත් සංයුක්ත නිකායේ මේ පටිච්චසමුප්පාද සූත්‍ර දේශනාවල මේ කාය කියන කාය කියලා සඳහන් කරලා තියෙන්නේ මීට වඩා ගැඹුරට. මේ ඒකේ මේ කාය කියන වචනෙට රූපකාය, වේදනාකාය, සංඥාකාය, සංකාරකාය, විඥානකාය අන්න ඒ විදිහට තමයි මේ කාය කියන වචනය කාය කියන වචනෙට අර්ථ දක්වලා තියෙන්නේ. එතකොට අපිට පේනවා මෙතන මේවා මේ සතර මහා ධාතු වලින් එහෙම හැදිච්ච එහෙම කායක් නෙමෙයි. මේ ශරීර කාය කියන එකට කියපු වචනයක් නෙමෙයි මේක. ස්කන්ධ කියන අර්ථයෙන් මෙතන මේ දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ පංචස්කන්ධයට කියන නමක් මේක. එතකොට ස්කන්ධ එතකොට ස්කන්ධ කිව්වොත් මෙතන රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාර ස්කන්ධය, විඥාන ස්කන්ධය. ස්කන්ධ කියන එකටම තමයි මේ කාය කියන මේ පදේ යොදලා තියෙන්නේ. ස්කන්ධ කියන පදේටම තමයි මේ කාය කියන පදේ යොදලා තියෙන්නේ.
ඒක තේරුම් ගන්න. එතකොට ඒකම තමයි අපිට රූපකාය කිව්වොත් ශරීරකාය වෙනුවට පංචස්කන්ධ ධර්මතාවයේදී රූප ආරම්මණය, ශබ්ද ආරම්මණය, ගන්ධ ආරම්මණය, එතකොට රස ආරම්මණය, පොට්ටබ්බ ආරම්මණය, ධම්ම ආරම්මණය. අන්න ඒ විදිහට තමයි අපිට ගන්න ඕනින්නේ මේක. මේක එතකොට ආරම්මණයක් විදිහට තමයි අපිට මේක අරමුණ විදිහට තමයි ගන්න ඕනින්නේ මේක. ගන්න තියෙන්නේ. ඒ කියන්නේ මේක පංචස්කන්ධ ධර්මතාවයේ තියෙන දෙයක් විදිහට තමයි මේක ගන්න ඕනින්නේ අපිට. මේ පේන කය නෙමෙයි අපිට ගන්න ඕනින්නේ. කායගත සතියේදී. පංචස්කන්ධ ධර්මතාවයේ තියෙන දෙයක් විදිහට තමයි මේක ගන්න ඕනින්නේ. ඒක අන්න ඒ විදිහට තේරුම් ගන්න ඕගොල්ලෝ. අන්න එහෙම දෙයක්. අපිට මේ හැමෝම මේක අර හැම දෙයක්ම මේක කියනකොටම ඒකට එහෙයි කියන විදිහට මේක පිළිගන්න යන්න එපා. මේක තේරුමක් ඇතුව නුවණින් කල්පනා කරන්න මේ ගැන. එතකොට කාය කියන එක මේ කාය කියන එක අපිට ඇහැට පේන දෙයක් නෙමෙයි. එතකොට දැන් මේක තේරෙන්නේ නැතිකොට තමයි මේ එතකොට කායගත අසතිය කියන්නේ. මේක තේරෙන්නේ නැහැනේ ඕනිම කෙනෙකුට. දැන් ඔය පේන්නේ නැද්ද? නැත්තම් ওই විදිහට තේරුම් කරයිද? එතකොට මේක තේරෙන්නේ නැත්තම් ඕනිම කෙනෙකුට එතන සිද්ධ වෙන්නේ කායගත අසතියක්. ඕනෑම බෞද්ධ අබෞද්ධ ඕනිම බෞද්ධ කෘතඥයෙක් කෙනෙකුට මේක තේරෙන්නේ නැහැනේ. ඉතින් එතන තියෙන්නේ කායගත අසතිය. ඔවුන් කාය ගැන දන්නේ නැහැ. එහෙම උති මුලාවක් තමයි තියෙන්නේ. එතකොට තමයි අරමුණට මුලා වෙන්නේ. ඇයි දැන් මෙතන මේ පංචස්කන්ධ කාය ගැන දන්නේ නැහනේ. අතන අර කාය ගැන හිතන්නේ. එතකොට තමයි මේ අරමුණට මුලා වෙනවා කියන්නේ. එතන තමයි ලෝභ දේශ මොහ හටගන්නේ. තණ්හාව හටගන්නේ. ඇයි අර කායනේ බලන්නේ? මේ කාය ගැන හිතන්නේ නැහනේ. මේ පංචස්කන්ධ ධර්මතාවයේ තියෙන කාය. මේ කාරණා ටික ඒ කාරණා බලන්නේ නැහනේ. අර කාය තමයි බලන්නේ. අන්න ඒක තේරුම් ගන්න. එතකොට ඒක තේරෙන්නේ එතෙන්ට දැන් එතන පංචස්කන්ධ ධර්මතාවයේදී ඒ කය එතන කය තේරෙන්නේ නැතිකම නිසා තමයි එතන අර මම කියන එක ගන්නෙ. මමයි යන්නේ, මමයි කන්නේ, මමයි මේ ගමනක් යනකොට මම තමයි ඔක්කොම කරන්නේ කියලා. අර මම කියන එක එතෙන්ට ගන්න ඒකයි. මම කියන සංකල්පයක් ගන්න. අන්න ඒකයි. මමයි පින් කරන්නේ. අන්න එහෙම ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ දැන් ඔය ස්කන්ධ ධාතු ආයතන කියන කතාවක් ඒගොල්ලෝ දන්නේ නැහැ. සාමාන්‍ය පුජ්‍යලෝ ඒව දන්නේ නැහනේ. සාමාන්‍ය නෙමෙයි කොහොමටවත් අනිත් අයත් දන්නේ නැහැ ඒක. ස්කන්ධ ධාතු ආයතන ගැන නෙවෙයිනේ බණ කියන්නේ නේද? එහෙම නෙවෙයිනේ ඉතින්. ඔය කියන කතාවල් විදිහට බලනකොට හැම තැනම තියෙන ආත්ම සංකල්පයක්. ආත්ම සංකල්පය අනුවනේ බණ කියන්නේ. පින් කරන්න කියලා නේ හැම එකටම කියන්නේ. එතන ඉතින් තියෙන්නේ ආත්ම සංකල්පයක්මනේ. මගේ ආත්ම සංකල්පයම තියෙන්නේ. එතකොට අර මගේ ආත්ම සංකල්පය ආපුම අර ස්කන්ධ ධර්මතාවයේ බැහැර වෙලා යනවා. අන්න ඒකයි වෙන්නේ. එතකොට තමයි අර මේ එතන මේ කරන්නෙක් එන්නේ එතෙන්ට. කරන්නෙක් කියන ඒක නිර්මාණය වෙන්නේ. කරන්නෙක් එතෙන්ට එන්නේ. එතකොට මේ කරන්නෙක් එතෙන්ට ආපුම තමයි අර මම කියන එක එතෙන්ට සංකල්පයක් විදියට. ඒක තමයි අර අපි අර ධම්මදින්න රහත් තෙරණින් වහන්සේ දේශනා කරලා තින්නේ. අර විසාකා සිටුතුමාට විසාක කියන එක්කෙනාට එයාගේ කලින් ස්වාමි පුරුෂයානේ එයා අහලා තිනකොට මේ විසාකායිනි රූප වේදනා සංඥා සංකාර විඥාන පාටයි සක්කාය කියන්නේ කියලා. අන්න එතන තමයි මේ කියන්නේ. මේ සක්කාය කියන එක අපිට වැඩිදුර පැහැදිලි කරගන්න පුළුවන් එතනත්. සක්කාය කියන එකට. කාය කියන එක. එතනත් පැහැදිලි. සක්කාය කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර පහට එනදී මම වශයෙන් ගත්තම කියලා. ඒ කියන්නේ අරමුණ. අරමුණට එනදී මමත්වෙන් ගත්තම තමයි සක්කාය කියන්නේ.
සක්කාය කියන්නේ පංචස්කන්ධයට, පංච උපාදානස්කන්ධයටමයි. එතනින් ඒ අදහස් කරන්නේ. අන්න ඒකයි. එතකොට සංකාර විඥාන පහට එන දේ මමත්වෙන් ගන්න එකටයි මේ කියන්නේ. ඒකට අපි මමත්වෙන් ගන්න එකට තමයි මේ. එතකොට දැන් ඔය පාලි අකාරාදී පොතේ වුණත් තියෙනවා කියන්නේ තියෙන්නේ මේ කය කියලා මේ පේන කයටම. ඒකයි මෙතන මේ පටලවාගෙන තියෙන්නේ. පාලි පොතේ හරි. සිංහල පරිවර්තනයේ තින්නේ මේ අකාරාදියකේ තින්නේ මේ කාය කියලා මේ ශරීර කයට. ඒක තමයි මේ කායගත සතිය ඔය වරද්දලා තින්නේ. එතකොට මේ අපිට මේ පේන කය මේ ශරීර කයට කය අනුව තමයි ඒකේ පැහැදිලි කරලා තින්නේ. රූප වේදනා සංඥා සංකාර පහක් ගැන කියන්නේ නෑ. මේ කයට තමයි පංචස්කන්ධය කියලා මේ ශරීර කය තමයි අරන් තියෙන්නේ. මේ රූප වේදනා සංඥා සංකාර පහ කියන එක අතෑරලා පංචස්කන්ධ ධර්මතාවයට ඒක අතෑරලා මම කියන්නේ පංචස්කන්ධය කියන එක අතෑරලා මේ ශරීර කය අරන් තියෙන්නේ. ඒකයි. ශරීර කය මේ අරන් තියෙන්නේ. කායගත සතියට උන ශරීර කය අරන් තියෙන්නේ ඒකට. ඒක නිසා. ඒකයි මේ අර බුදුහාඳුරෝ එතකොට අපිට අර ගිලාන සූත්‍රයේ උනත් මේ ධම්මදින්නා රහත්තරණිය පැහැදිලි කරලා තියෙන එක අනුවත් අපිට හිතන්න පුළුවන් මේ ශරීර කයට නෙමෙයි මේ කාය කියන්නේ කියලා. එතකොට ගිලාන සූත්‍රයේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙනවානේ දැන් ඔය ධානලාභින් ගාවත් සක්කාය තියෙනවා කියලා තියන්නේ ඒකයි. පංචස්කන්ධයේමනේ. ඒගොල්ලන්ගේ පංච උපාදානස්කන්ධේ තියෙනවනේ ඒගොල්ලන්ගේ. ඒ අර රූපී අරූපී බඹලොවත් ඒගොල්ලෝ ළඟත් පංච උපාදානස්කන්ධේ තියෙනවා කියලානේ කියන්නේ. ඒ කියන්නේ මේ දැන් මොකද්ද මේ දැන් අතිරිසන් ලෝකයේ මනුෂ්‍ය ලෝකයට විතරයිනේ මේ කය තියෙන්නේ. අනිත් අයට නෑනේ ඒක. ප්‍රේතයන්ට නෑ, මේ දිව්‍ය ලෝකවලට ආය නෑ, මේ බඹලොව එහෙම අයට නෑනේ. අරූපී අයට එහෙම නෑනේ එහෙම කයක්. උපපාතිකයට නෑනේ එහෙම කයක්. ඒකනේ ඒ කියන්නේ. ඒ නිසා අපිට මේ කාය කියන එක වරද්දගත්ත නිසා තමයි මේ කායගත සතියක් වැරදිලා තියෙන්නේ කියන එක තේරුම් ගන්න. ඒකයි. ඒක කායගත සතිය වරද්දගත්ත නිසා මේ විදියට වරද්දගෙන නිසා තමයි අපිට මේ අසංකතයට නිවන් මාර්ගේ වැහිලා තියෙන්නේ. අන්න එහෙම තේරුම් ගන්න. එහෙනම් අපි දැන් මේ ගැඹුරට එනකොට කාය කියන එක තමයි අපි ආවේ පැහැදිලි කරේ. මේ එතකොට ධම්මදින්නා රහත්තරණිය පැහැදිලි කරන විදියට රූප වේදනා සංඥා සංකාර පහටම තමයි සක්කාය කියන්නේ. ඒකට එන දේ මම කියලා හදාගත්තම තමයි සක්කාය දිට්ඨිය වෙන්නේ. එතකොට අපිට සක්කාය දිට්ඨිය කියන්නේ දැන් ඕගොල්ලන්ට පැහැදිලි කරා මම ඉස්සරත් පැහැදිලි කරලා තිනවා. දැන් අපිට සක්කායට එන දේ තමයි අර හතුරා මිතුරා විදියට ගන්න අපි. එතකොට හතුරා ගත්තත් සක්කාය දිට්ඨිය, මිතුරා ගත්තත් සක්කාය දිට්ඨිය. අන්න ඒකින් තේරුම් ගන්න. අපි හතුරා විදියට ගත්තත් සක්කාය දිට්ඨිය, මිතුරා විදියට ගත්තත් සක්කාය දිට්ඨිය. ඒ කියන්නේ ඇලීම ගැටීම. ඇලීම ගැටීම. ලෝභ දේශ මෝහ විදියට ගන්න එක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඇලීම ගැටීම. ලෝභ සිතින් ගත්තත්, දේශ සිතින් ගත්තත් සක්කාය දිට්ඨිය. අන්න ඒකයි සක්කාය දිට්ඨිය. දැන් එතකොට අපි දැන් මගෙන් අහන්න එපා කොහොමද මම සෝතාපන්න වෙලාද නැද්ද කියලා මම දැනගන්නේ කොහොමද කියලා. ඕගොල්ලන්ටම තේරුම් ගන්න පුළුවන්. මට ඕගොල්ලන්ට දැන් තරහක් යනවා නම් අපි ඇලිලාද ගැටිලාද අන්න එතනදී මම තව කොච්චර දුරට මේක කඩා ගන්න පුළුවන්ද මට කියලා. ඒක කාගෙන්වත් ඇහුවේ නැතුව Tamanටම තේරෙනවා. මට දැන් තරහ කොච්චරක් යනවද? මට ඇලීම් කොච්චරක් තියෙනවද? අන්න එතනින් Tamanට පුළුවන් දැනගන්න. දැන් Tamanට දැන් මෙතනම කියලා තියෙනවනේ මේ සක්කාය දිට්ඨිය තියෙනවා නම් දැන් Tamanට ඇලෙන දැන් මිතුරා කියලා මං ගත්තොත් හතුරා කියලා ගන්න තැන තමයි සක්කාය දිට්ඨිය තියෙන්නේ. සක්කාය දිට්ඨියට බැඳිලා එතන.
සක්කාය දිට්ඨියට බැඳලා කියන්නේ මොකද්ද? එතකොට අපි සෝතාපන්න වෙලා නැහැ කියන එකනේ. අපිට තරහ යනවනම්, අපි ඇලෙනවනම්, ගැටෙනවනම් අපි එතකොට කොහෙද සෝතාපන්න වෙලා තියෙන්නේ? එතකොට මම සෝතාපන්න මම කියන්න ඕනේ නෑනේ ඔයා සෝතාපන්න වෙලාද නැද්ද කියලා. Tamanටම නේද ඒක තේරෙන්නේ. අන්න ඒ වගේ Taman තේරුම් ගන්න. Tamanට තව කොච්චර දුර යන්න තියෙනවද කියලා. එහෙම තේරුම් ගන්න ඕගොල්ලෝ. ඕගොල්ලන්ට තව මාර්ගයේ කොච්චර හැසිරෙන්න ඕනිද කියලා. Tamanට තරහා යනවද? Taman කොච්චරක් ඇලිලා ඉන්නවද කියලා. ලෞකිකව. ඒ වගේ තමයි තේරුම් ගන්න ඕනින්නේ. එතනම තමයි වර්තමාන මොහොතේ එතන කඩා ගන්න තියෙන්නේ. ඇලෙන තැන නොඇලී ඉන්න, ගැටෙන තැන නොගැටී ඉන්න. මේ සක්කාය දිට්ඨිය කඩා ගන්න තියෙන්නේ. එහෙමයි එතන බලන්නේ. අන්න එතනයි කායගත සතිය තියෙන්නේ. අන්න එතෙන්ටයි කායගත සතිය තියෙන්නේ. නැතුව අත ඔසවන හරි මේ කකුල ඔසවමි තබමි හරි එතෙන්ට නෙමෙයි තියෙන්න ඕනින්නේ. Tamanට තරහ යනවා නම් අන්න එතෙන්ට. Tamanට මේ තමන්ගේ ළමයා හරි කවුරු හරි එන තැන ඇලිලා ගැටිලා ඉන්නවනේ අන්න එතෙන්ට. ඉන්නේ ඒ තැන්වලදී ප්‍රායෝගික වෙන්න ඕනි මෙතන. අභිධර්මයේ කියන්නේ එතෙන්ට. ප්‍රායෝගික වෙන්නේ. අභිධර්මයේ පාඩම් කරන කටපාඩම් කරන තැන නෙමෙයි තියෙන්නේ මෙතන. අන්න එතෙන්ට තියෙන්න ඕනේ. ඇහැට රූපයක් පේනවා කියලා මේ අපිට ස්කන්ධ පහ දැන් පංචස්කන්ධය ස්කන්ධ පහට අපි දැන් අපි පුජ්‍යල ස්වභාවය අතහැරලා අපිට එතෙන්ට අපේ එන්න ඕනින්නේ අපේ ස්කන්ධ පහට එන්න ඕනි සතිය. ස්කන්ධ පහට සතිය එනවා කියන්නේ අර පුජ්‍යලයට අපි ඇලෙනවද ගැටෙනවද කියන තැනට සතිය එන්න ඕනින්නේ. අන්න ඒකයි ස්කන්ධ පහට සතිය එනවා කියන්නේ. එන්නේ එතෙන්ටයි සතිය එන්න ඕනින්නේ. එතකොට පුජ්‍යල ස්වභාවයට අපි ඉන්නවා නම් අර පුජ්‍යලයට අපි පුජ්‍යල ස්වභාවයනේ අපි ගත්තේ අර තරහ යනවා නම් අපි පුජ්‍යල ස්වභාවය අරගෙන ඉන්නේ. අපි ඇලිලා ඉන්නවා නම් අන්න පුජ්‍යල ස්වභාවය අරගෙන ඉන්නේ අපි. පුජ්‍යල ස්වභාවය අරගෙන හිටියොත් අපිට පුළුවන් ද කවදාකවත් මේ සෝතාපන්න වෙන්න බෑනේ. එතෙන්ට යන්න ඕනි සිතුවිල්ලක් කියන තැනට අපි ස්කන්ධ පහට යන්න ඕනි. මෙතන මේ ස්කන්ධ පහටනේ මේ කාය යොදලා තියෙන්නේ. රූපස්කන්ධය කියන තැනටනේ. කාය එන්න ඕනි අරමුණටනේ. රූප ආරම්භණය. එතෙන්ට එන්න ඕනින්නේ මෙතන. රූප ආරම්භණයට එන්න ඕනින්නේ. රූප ආරම්භණයනේ දැන් ඉස්සරහින් පේන රූපය මේ දැන් හතුරා හරි මිතුරා එන්නේ ඇහැට රූපයක් පේන තැනනේ. එතන රූප ආරම්භණයක්නේ. තේරුණාද? ඉස්සරහට එන රූපයක් එනවා නම් එතන තමයි රූපකාය. හරි? ශරීර කාය නෙමෙයි එතන රූපකාය. ඉස්සර රූප ආරම්භණය කියන්නේ ඒක. රූප ආරම්භණය. ඉස්සරහට දැන් එන්නේ රූපයක් දැන් තරහකාරය හරි හතුරා හරි මිතුරා හරි ඉස්සරහට නෙන්නේ. තේරුණාද? ඉස්සරහට හතුරා හරි මිතුරා හරි එනවා. එතන රූපකාය. රූප ආරම්භණය. ඒක තමයි රූපකාය කියන්නේ. එතකොට ඒක ආරම්භණය. මේ පංචස්කන්ධ ධර්මතාවයේදී මේ ශරීර කය නෙමෙයි ඒක. ඒක රූපකාය. රූප ආරම්භණය. එතකොට හතුරා හරි මිතුරා හරි කියන්නේ අපි පංචස්කන්ධ ධර්මතාවයේ නැතුව අපි මෙතන ශරීර කය බලලා නැත්තම් මේ පුජ්‍යල දෘෂ්ටියෙන් බැලුවොත් එහෙම හතුරා කියලා එකපාරම තරහ ගියොත් මං අර හදාගත්ත තරහසිත එතෙන්ට ආවොත් එහෙම අන්න අපි පුජ්‍යල දෘෂ්ටියෙන් ගත්තේ. එතන ගන්න තියෙන්නේ මොකද්ද? එතකොට රූපකාය විදිහට ගන්න ඕනින්නේ. පංචස්කන්ධ ධර්මතාවයේ දින රූපකායක් එතන ගන්න ඕනින්නේ. එතෙන්ටයි සතිය එන්න ඕනින්නේ. එතකොට එතෙන්ට සතිය ආපු පංචස්කන්ධ ධර්මතාවය. එතෙන්ටයි සතිය එන්න ඕනේ. අනේ එතනයි එතකොට කායගත සතිය එන්නේ. කායානුපස්සනාව වෙන්නේ එතෙන්ට. එකපාරම දැන් තරහ පුජ්‍යලයා ඉස්සරහට එනකොට දැන් තරහයි කියලා අපි හදාගත්ත එකනේ තරහ කියන එක. දැන්
දැන් ඇහැට පෙනුනේ මොකද්ද? මේ රූපකාය. හරි? තරහ කියන එක අපි හදාගත්ත දේ. තරහ කියන එක. ඒක තමයි සංකල්පය. මමත්වෙන් ගත්ත එක. පරණ අතීතය. එතකොට අපි සක්කාය දිට්ඨිය ඒක. නාම රූපේ කියන්නේ අපි නාම රූපයට ඇලුනේ, ගැටුනේ. ඒක. ඒක තමයි අර ආවි ඉස්සරහට. එතකොට ඒක තමයි අපි අර ගත්තේ. අපිට අර දකින්න එක නෙමෙයි අපිට සිතින් අරක පෙනුණා කියන එකනේ අපිට ගන්න ඕනින්නේ. සිතින් මේ දකින්නේ කියන එකනේ අපිට ගන්න ඕනේ. ඇහැට පෙනුණා එකක් නෙමෙයිනේ. ඇහැට පෙනෙනවා නෙමෙයිනේ මේක දකින්න. අපිට සිතින්නේ බලන්න ඕනින්නේ අපි. සිතින් බලන්න ඕනින්නේ. සිතට ආපු දේනේ දකින්න කියන්නේ. අපි හදාගත්ත එකනේ සිතට එන්නේ. එතකොට මොකද්ද? ඒක තමයි පංචස්කන්ධ ධර්මතාවය කියන්නේ. පංචස්කන්ධ ධර්මතාවය රූපකාය. ඇහැට පේන රූපේ අපි හැමෝටම අර තියෙන මේවා බලන එක නෙමෙයිනේ. මේක ඇහැට පේන රූපයක් කියලා හැමෝම කියයි මේක. සිතට ආපු රූපේ බලන්න ඕනින්නේ. ඒතර සිතට එන්නේ හදාගත්ත එක. තරහකාරය කියලා හදාගත්ත එකනේ සිතට එන්නේ. අන්න ඒකයි සිතට එන්නේ සක්කාය දිට්ඨිය. එතකොට එතනයි සතිය තියෙන්න ඕනින්නේ. සක්කාය දිට්ඨිය කඩා ගන්න. තමන් හදාගත්ත එක. එතනයි කායගත සතිය වෙන්න ඕනින්නේ. අන්න ඒක දැක්කම අන්න අසංකතේ එතන. අන්න කායානුපස්සනාව. එතින්ටයි කායානුපස්සනාව කියන්නේ. ඒකටයි කායානුපස්සනාව කියන්නේ. කබමි ඔසමි නෙමෙයි. ආසස් ප්‍රාසස් නෙමෙයි. එතින්ටයි එන්න ඕනින්නේ සිහිය. ආසස් ප්‍රාසස්යට නෙමෙයි. කුටි හදාගෙන ආස්වාස් පාස්වාස් කරනවා නෙමෙයි එන්නේ එතෙන්ටයි සිහිය එන්න ඕනින්නේ. එතනයි සක්කාය දිට්ඨිය කඩන්න තියෙන්නේ. අතෙන්ටයි සිහිය එන්න ඕනේ. ඇලෙන තැන ගැටෙන තැන. ලෝභ දේශ මොහ ෂය වෙනවා කියන්නේ ඒකයි. අභිධර්මයේ තියෙන එතන. කායගත සතිය. රූපකාය. ශබ්දය. දැන් ශබ්දයක් එනවා අපිට. බනිනවා කියනවා දැන් කවුරු හරි. දැන් කවුරු හරි බනිනවා කියන්නේ කො. බනිනවා කියන එකත් මොකද්ද? කනට ආවේ. ශබ්දකාය. ශබ්දකාය කියන තැන. එතකොට ශබ්දකාය කියන එක බනිනවා කියන එක අපි හදාගත්ත දේ. කනට ශබ්දය ආවේ. බනිනවා කියන එක හදාගත්ත දේ. එතකොට කනටයි ආවේ. අරමුණ ශබ්දාරම්මනේ. හරි? එතෙන්ටයි සතිය එන්න ඕනින්නේ. අර බනිනවා කියන එක හදාගත්ත දේ. අන්න සක්කාය දිට්ඨිය බනිනවා කියන එක. අන්න බැන්න කියලා මම බාරගත්තා. අන්න සක්කාය දිට්ඨිය. අන්න ශබ්ද කායක් එතන. එතකොට බනිනවා කියන එක අපි හදාගත්ත දේ අපිට එකපාරම ඇහුනේ බනිනවා කියන එක. හරි? එතෙන්ටයි සතිය එන්න ඕනින්නේ. සිහිය එන්න ඕනේ. අන්න එතෙන්ටයි පංචස්කන්ධ ධර්මතාවය එතෙන්ට එන්න ඕනින්නේ. පුජ්‍යල දෘෂ්ටි අතහැරලා. පුජ්‍යල ස්වභාවය අතහැරලා අන්න පංචස්කන්ධ ධර්මතාවය සතිය එන්න ඕනි. සිතුවිල්ලක් කියන එක එතෙන්ට එන්න ඕනින්නේ. අර බනිනවා කියන තැනට. මේක ශබ්දයක් කියලා. අන්න එතෙන්ට එන්න ඕනි සතිය. අන්න කායානුපස්සනාව. කායගත සතිය. එතෙන්ටයි කායානුපස්සනාව. අන්න අසංකතේ එතනයි තියෙන්නේ. සක්කාය දිට්ඨිය දුරු වුණා එතකොට. අන්න එහෙමයි බලන්න තියෙන්නේ. අනේ එතකොට එන්නේ එහෙම සිහිය තියෙන්න ඕනි මෙතන. Taman සෝතාපන්න වුණාද නැද්ද? සෝතාපන්න මාර්ගයේදී ඉන්නේ කියලා දැනගන්න. නිකන් සෝතාපන්න වෙන්නේ නැහැ නිකන් ඕව දකින්න නැතුව. නිකන් උස්මතිය බල ඉඳලා ඕව හරියන්නේ නැහැ උකට. ඔය තැන අරමුණට එන එක බලන්න තියෙන්නේ. අරමුණේ ලෝභ දේශ මොහ දුරු වෙන්න තියෙන්නේ. ලෝභක්කය, දේශක්කය, මොහක්කය වෙන්න ඕනි. අරමුණ තුල. අරමුණු හයක් තියෙනවනේ. එන අරමුණු මොකක්ද කියලා බලන්න ඕනේ. එහෙම බලන්න තියෙන්නේ. පංච උපාදානස්කන්ධය කියන්නේ ඒකම. ඇසෙන් රූපකාය, කනෙන් ශබ්දකාය ඒ විදිහට බලන්න තියෙනවා. නාසෙන් ගන්ධකාය ඒ විදිහට. නාසෙන් දැන් ගඳක් දැනෙනවා අපිට.
ඒක ගන්ධ කාය ඒක. එතන අන්න අපිට සිහිය එනුන ගඳයි කියලා අපිට ගඳ දැනෙනකොටම අපි පිළිකුලයි කියලා ඒක මේ ප්‍රතික්ෂේප කරන තැන අපිට සිහිය තියෙන්න ඕනේ අපිට. එතන තමයි පංචස්කන්ධ ධර්මතාවය බලන්න ඕනේ අපි. එතන ඒක පුජ්‍යල ආත්ම දෘෂ්ටියෙන් ගන්න බෑ අපිට එතන. පංචස්කන්ධ ධර්ම සතිය එන්න ඕනේ එතෙන්ට. මෙතෙන්ට ආවි සිතුවිල්ලක් කියන එක. සිතුවිල්ලක් කියලා බලන්න ඕනේ එතන. සිතුවිල්ල කියලා දැන තමයි සතිය තියනවා කියලා කියන්නේ. පුජ්‍යල දෘෂ්ටියෙන් නෙමෙයි බලන්න ඕනේ. සිතුවිල්ල කියන එක තැන තමයි සතිය කියන තැන ඉන්නේ. පංචස්කන්ධ ධර්මතාවය කියලා කියන්නේ. සිතුවිල්ල කියන තැන. දැන් ඔය හතුරා මිතුරා කියලා අපි ඒ ගන්න තැනත් ඒතනම නාම රූපේ කියලා අපි කලින් කරපු තැන්නේ ඔය මම මේ මෙතන මේ ඒ කරපු දේවල්ම මේ පොඩ වෙනස් වෙන්නේ කායගත සතිය කියලා වචනේ වෙනස් කරපු එක විතරයි. අපි වචන වෙනස් කරා විතරයි. නැත්තම් එකම ධර්මයමයි මේ කරන්නේ මේ කායගත සතිය කියලා අද අපි මේ වෙනස් කරන්නේ. ස්කන්ධය මුල් කරගෙන තමයි මේ හැම දෙයක්ම කරන්නේ. ස්කන්ධ පංචකය මුල් කරගෙන. කාය තියෙන්නේ ස්කන්ධ පංචකය තුලමයි. අර ශරීර කය කියලා ගන්න එපා කියන එක තමයි කියන්නේ. අපිට හැමතිස්සෙම එන්නේ පුජ්‍යලයා එහෙම නැත්නම් ශරීර කාය මුල් කරගෙන. අර කායගත සතිය අපි නම් දැන් එහෙම කරන්නේ. කලින් අපි අර ඉස්සර අපි කරේ ශරීර කාය මුල් කරගෙනනේ. හැමතිස්සෙම ආය අර අපි අර වේදනාව ගන්නෙ මම ඒක වේදනානුපස්සනාවේදී ඒක කරන්නම් එතෙන්ට එනකොට මේ දැන් ඒ ටික මම තව ටිකක් තියෙනවා මේ කායානුපස්සනාව ගැන ටිකක් කරන්න එතකොට දැන් අර මේකම තමයි අර අපිට දැන් අර දැන් මම අර ඉස්සෙල්ලා කිව්වේ දැන් අර අරමුණක් ගත්තම අපිට දැන් අපිට ඇහැට පේන දේ නෙමෙයි කියලා මම කියන්නේ හැමදාම මේ ඇහැට පේන දේ රූපයක් විදියට අපි දැක්කට බාහිර දේ පේනවා කියලා කිව්වට අපිට බාහිර දේ පේනවා කියලා ඇහෙන් පේනවා කියලා අපිට කිව්වට අපි සිතට ආපු දේ අපි දකින්නේ කියලා මම කියනව නේද? සිතට ආපු දේ අපි දකින්නේ කියලා. අර අපි හතුරා මිතුරා විදියට ගත්තේ සිතට ආපු දේ. තේරුණාද? සිතට ආපු දේ තමයි අපි දකින්නේ. දැන් මෙතන අපි 10 දිනක් ඉන්නවා කියන්නකෝ. 10 දිනාට 10 විදිහකට පේන්නේ. අන්න ඒකයි සිතට ආපු දේ කියන්නේ. අපිට කියන්න බෑ ඇහැට පේන දේ පේනවා කියලා. මේ ඇහැට පේන දේ කියන්න බෑ කියන්නේ දැන් මෙතන සතර මහා ධාතු වලින් හැදිලා තියෙන රූපයක් කියලා අපිට කියන්න බෑනේ. අපි බලන්නේ සිතට ආපු දේ. දැන් අපි කියන්නකෝ දැන් මම තරහ වෙලා ඉන්න කෙනා ඔයා තරහ වෙලා නෑනේ. නේද? දැන් මගේ යාළුවෙක් වෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ හතුරෙක් වෙන්න පුළුවන්. තව කෙනෙක්ගේ නෑදෑයෙක් වෙන්න පුළුවන්. හරි? ඒ විදිහට වෙනස් වෙනවා මේක. පෞද්ගලිකයි කියන්නේ ඒක. එතකොට එයා හදාගත්ත විදිහට තමයි මේ පේන්නේ. හරි? එන්නේ ඒකයි සිතට ආපු දේ පේනවා කියන්නේ. සිතේ තමයි මේ ප්‍රතිරූපයක් හදාගන්නේ. ප්‍රතිරූපයක් මේ හදාගන්නේ. ඒ ප්‍රතිරූපයට අනුව තමයි දකින්නේ. ඒකයි මේක සිතට ආපු දේ දකින්නවා කියන්නේ. ප්‍රතිරූපයට අනුව දකින්නේ. මේක හොඳට තේරුම් ගන්න මෙන්න මේ සක්කාය දිට්ඨිය කඩන තැන මේක. මම මේ තේරුම් කරන්නේ. සක්කාය දිට්ඨිය කඩන තැන මම මේ තේරුම් කරන්නේ. සිතට ආපු දේ තමයි මේ අපි දකින්නේ කියන එක. මෙන්න මේ සක්කාය දිට්ඨිය කඩන තැන මේක සියුම් තැනක් හොඳට සිතට ග්‍රහණය කරගන්න මේක. සියුම් තැනක් මෙතන. සක්කාය දිට්ඨිය කඩන තැන. සිතට ආපු දේ මේ අපි දකින්නේ කියන එක.
ඇහැට පේන දේ නෙමෙයි දකින්නේ. සිතට ආපු දේ දකින්නේ. අපි හතුරා විදිහට ගත්තොත්, මිතුරා විදිහට ගත්තොත් සක්කාය දිට්ඨියට බැඳුනා. තේරුණාද? සක්කාය දිට්ඨියට බැඳුනා. ඒතර 10 දෙනාට 10 විදිහක් ප්‍රතිරූපේනේ දකින්නේ. එතෙන්ට තමයි අපිට සිහිය තියෙන්න ඕනේ. මම දැන් ආයෙ නැවත කියන්නේ. එතෙන්ට සිහිය තියෙන්න ඕනේ. අපි පුජ්‍යලයක් විදියට නේ අර බලන්නේ. එහෙම නෙමෙයි මෙතන පංචස්කන්ධ ධර්මතාවයේ ඉන්න ඕනේ එතෙන්. පංචස්කන්ධ ධර්මතාවයේදී තමයි අතන සිතවිල්ල විදියට දකින්න ඕනේ. එතකොට තමයි අර මේ පුජ්‍යලයක් විදියට දාගෙනකොට අර හතුරා මිතුරා ඒ විදියටනේ අපි දකින්නේ. එතෙන්ට එතන තමයි දකින්න ඕනින්නේ. මේ එතෙන්ටයි සතිය එන්න ඕනින්නේ. අන්න එතෙන්ට මෙතන හදාගත්ත දෙයක් නේ අපි හතුරා මිතුරා. එතකොට අර තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා. තින්නම් සංගති පස්සෝ කියනකොට තමයි අර හදාගත්ත දේ තමයි අර ආවේ සිතට. හරි? අර පරණ අතීතය එතෙන්ට ආවේ. අපි අර පටිච්චසමුප්පාදයේදී ඉගෙන ගත්තා. එතෙන්ට ආවේ අර පරණ අතීතය. තින්නම් සංගති පස්සෝ එක. ඒක තමයි අර හතුරා මිතුරා විදියට පෙන්වන්නේ. එතෙන්ටයි සිහිය තියෙන්න ඕනේ. මේක පරණ එකක් ආවේ. දැන් නැවත විඳින්න යන්නේ අපිට සිහිය නැති වුණොත්. පස්සපච්චය වේදනාවලට ගියොත්. අන්න සිහිය නැති වුණොත් නැවත විඳිනවා අපි. පස්සපච්චය වේදනාපච්චය තණ්හා නැවත විඳා. අන්න එතකොට අපි සසරට අහු වුණා. අන්න අපි සක්කාය දිට්ඨියට අහු වුණා. එහෙම නෙමෙයි පස්සෙන්ම නිරෝධ කරන්න ඕනි. අන්න එතන තමයි සක්කාය දිට්ඨිය කඩනවා කියන්නේ. අර සිතට එන දේම අපි දකින්න ඕනි අතන. සිතවිල්ලක් කියලා. අන්න එතනයි සක්කාය දිට්ඨිය කැඩෙනවා කියන්නේ. අතන අරයා දකින්නකොටම මේක පරණ අතීතයක් අන සිතවිල්ලක් මේක. අන්න එතෙන්ටයි සිහිය තියෙන්න ඕනේ. ඔව්. දැන් එක එක්කෙනා දැන් කියන්නේ මට එයා දකින්නකොට මට අර තරහ යනවා, ආරයට තරහ යනවා, මෙයාට තරහ ගියා ඔය කිය. එතෙන්ට සිහිය තියෙන්න ඕනේ. නිකන් සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැහැ. ඔන්න ඔතන තමයි සක්කාය දිට්ඨිය කඩා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපිට අරමුණදී අපි හිතන්නේම මේවා මේ අපිට මේ කෝපේ මෙහෙම පේනවා මේවා මේ අල්ලන්න පුළුවන් මේ ඒ වුණාට අපිට හීනෙන් පෙනුනත් අපිට කල්පනාවිදි පෙනුනත් අපිට පේන දේවල් එකයි ඒක සියුම්ම තේරුම් ගන්න අපිට සිතටයි පේන්නේ අපිට ඇහැට නෙමෙයි පේන්නේ සිතටයි පේන්නේ කල්පනාවිදිත් එකයි ඇහැට පේන එකටත් එකයි හීනෙනුත් එකයි. දවල් හීන කියන්නේ එකයි. ඇහැට පේන දේ සිතට පේන්නේ කල්පනාවිනුත් සිතට පේන්නේ හීනෙනුත් හීන පේන්නේ සිතටමයි. ඒක සියුම්ම දැන් මෙතනින් බැරි වුණා ගෙදර ගිහින් හරි කල්පනා කරලා බලන්න. සියුම්ම කල්පනා කරන්න. සිතටයි පේන්නේ කියන එක. සිතටයි පේන්නේ කියන එක. සියුම්ම කල්පනා කරන්න. දැන් අපි මිහිරි අමිහිරි શબ્දයක් තමයි මිහිරි ගත්තත් ඇහැට පේන එක හතුර මිතුර ගත්තත් මිහිරි අමිහිරි වශයෙන් ගත්තත් ඒ ඔක්කොම ඇලීම ගැටීමනේ ඇලීම ගැටීම කියන්නේ සක්කාය දිට්ඨිය. ඒ සක්කාය දිට්ඨිය ඒ හැම එකක්ම. ඉතින් මේ හැම එකකින්දිම මම මේ ඉතින් මේ ඔප්පු කරන්න හදන්නේම මේ හැම ධර්මයක්ම මේක මේ ප්‍රඥාවෙන්ම මේ
මේ ප්‍රඥාව තියෙන එක්කෙනාට මේ හැම දෙයක්ම අල්ලලා කියන්න පුළුවන්. හරිද? හැම දෙයක්ම මේක සමාන විදියට තමයි යන්නේ මේක. හැම එකකින්ම මේක ලෝභ දේශ මොහ කියන්නේ අරමුණට මුලා වීම. ඒ වගේ තණ්හාව කියන්නේ අරමුණට මුලා වීම. එහෙමයි දැන් මේක මේ යන්නේ මේක ඉතින්. ඒ විදිහට යන්නේ ඉතින් මේක. අරමුණේ මුලා වීම නිසා මේ යන්නේ. දැන් සක්කාය දිට්ඨිය කියන්නේ ඉතින් අරමුණට මුලා වීමනේ. දැන් අර හතුරා මිතුරගේ විදිහට අපි ගන්න ඉතින් අරමුණට මුලා වීමනේ. අරමුණේ මුලායි ලෝභ දේශ මොහ නිසානේ ඉතින් හතුරා කියලා ගන්නෙ අපි. හතුරා කියලා ගන්නෙ මොකද්ද? දේශේනේ. ඒක නිෂේධ කරන්න තියෙන්නේ. දේශේන තැන නිෂේධ කරන්න තියෙන්නේ. මිතුර විදියට ගන්නේ ලෝභේනේ. ඒක නිෂේධ කරන්න තියෙන්නේ. එහෙමනේ ගන්න මෙතන තියෙන්නේ අසංකතයට යන්න නම්. එහෙමයි බලන්න තියෙන්නේ මේක. කොහෙන් බැලුවත් එකයි. ඇලීම ගැටීම. එහෙම බලන්න තියෙන්නේ මේක. තණ්හාව තමයි මෙතන තණ්හාව දැන් අපි ලෝභ දේශ මොහ කියන්නේ තණ්හාව කියන්නේ ඒ ටික ඔක්කොම එක රවුමකට යන්නේ මේක. ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ගත්තත් එකමයි. එතනක් තියෙන්නේ කායගත සතියක් තියෙන්නේ. එතනත් කරන්න තියෙන්නේ. ඉන්ද්‍රිය භාවනා සූත්‍රේ. ඒ වගේත් එකමයි තියෙන්නේ. එක්කම බද්ධ කරලා වගේ තියෙන්නේ මේවා. එකකට එකක් සම්බන්ධයි. ඒ හැම එකකම තියෙන්නේ කායගත සතිය. අනාත්මය බලන තැන්වලත් එහෙමයි. දැන් අර අනත්ත් සංඥා අනිත්‍ය සංඥා කියලා තියෙන්නේ ඒ වගේත් එහෙමනේ. චක්කුං අනත්තා රූපං අනත්තා සෝතං අනත්තා ශබ්දං අනත්තා ගන්ධං අනත්තා ගානං අනත්තා ඒ ජීවා අනත්තා ඒ කියන්නේ ඒකම තමයි. අනේ මේවා මේ ආත්ම කොට ගන්න එපා කියන එකනේ කියන්නේ. මේ අපි ගන්නෙම මම කියලා ගන්න එකනේ. මම කියලා ගන්න එපා කියලා කියන්නේ. හැම අරමුණකම එහෙමයි කියන්නේ. දැන් මේක තේරුම් ගන්න ඕනේ ඉතින්. තේරුම් ගන්න නැතුව මේක කරන්න බෑ. හැම තැනම එකම දේ බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. මේ ගිරිමානන්ද සූත්‍රයේනේ ඕක දේශනා කරලා තියෙන්නේ. චක්කුං අනත්තා සෝතං අනත්තා කියලා එහෙම. දැන් අපි අර ඔය uppannam කාම විතක්කන් uppන්න ව්‍යාපාද විතක්කන් කියලා ඒකත් ඒ වගේ සංඥාව සූත්‍රයක නේද එන්නේ. ඒ වගේ එහෙම. ඉතින් මේ හැම එකක්ම වර්තමාන මොහොතේ දකින්න තියෙන. වර්තමාන මොහොත. එතකොට අපිට මේ සයාකාර අරමුණක් තියෙනවා. සයාකාර තණ්හාවක් තියෙනවා. එතන තියෙන්නේ ආත්මද නැද්ද කියන එක දකින්න. නැත්තම් මේ ආත්ම කියන්නේ මම කියලා ගන්න එකනේ. ආත්ම කියන්නේ ඒකනේ. තණ්හාව කියන්නේත් මම කියලා ගන්න එකනේ. ලෝභ දේශ මොහ කියන්නේත් මම කියලා ගන්න එකනේ. මේ හැමදේම ඉතින් මම කියලා ගන්න එක තමයි මෙතන ප්‍රශ්නේ. ආත්ම මුලාව කියන්නේත් ඒකමයි. මුලාව වෙනවා කියන්නේ අරමුණට මුලා වෙන්නේ. දැන් එතකොට මේ ශරීරය කියන එකට මේ ගන්න තියෙන්නේ මෙතන. දැන් ගොඩක් දෙනෙක් වරද්දගෙන තියෙන්නේ මේ ශරීරය මම කියලා ගන්නවා කියලානේ. ඒ ධම්මදින්න තරහතරණියගේ එතනක් තියෙන්නේ. එහෙම නෙමෙයිනේ එයා වුණත් කියන්නේ දැන් මෙතන මේ මෑණියන් වහන්සේ තීරණියන් වහන්සේ වුණත් කියලා තින්නේ මේක මේ පංචස්කන්ධයනේ මේ මම කියලා ගන්නේ අරමුණනේ. අරමුණු හය පහළ වෙන්නේ පංචස්කන්ධයනේ පහළ වෙන්නේ අරමුණු හයේ. ඒ අරමුණු හයනේ මේ අපි මම කියලා ගන්නෙ. නැතු ශරීරය මම කියලා ගන්නව නෙමෙයිනේ එකකවත්. අරමුණනේ මම කියලා ගන්නෙ. අරමුණු හයේන. ඔව් මම කියලා ගන්නෙ අරමුණේදීනේ අපි ලෝභ දේශ මොහ විදියට ගන්නෙ. ඇහෙන් ගන්නව කනෙන් ගන්නව ආයි විදියටනේ ගන්නෙ. නැතුව මම මේ ශරීරය මම කියනව නෙමෙයිනේ එතන එකකවත්. අන්න ඒකයි වරද්ද ගන්න එපා. කියන්නේ ඒකයි.
එතකොට මේ දැන් අර චක්කු ඒ කාය අනුව මේ තමයි බලන්න ඕනින්නේ. දැන් අපි කියපනේ කායවල දැන් 6 තියෙනවනේ අපිට. රූපකාය, ශබ්දකාය කියලා 6ක්. ඒ වගේම තමයි චක්කු කියනකොට දැන් චක්කුන් අනත්තා රූපං අනත්තා කියලා කියනවා. එතකොට අපිට මේ ඇහැට පේන මේ පේන ඇහැ නෙමෙයිනේ අපි මම ඒක හැමදාම කියනවනේ මේ අර ප්‍රසාද රූපේටනේ චක්කු කියන්නේ. ඒකට රූපේ කියන්නේ ඉදිරියෙන් තියෙන රූපේ නෙමෙයි. ඒ ප්‍රසාදයේ මත වැටෙන අර සෙවණැල්ල පටිබිම්බය. ඒකට තමයි රූපය කියන්නේ. රූපං කියන්නේ. ඒකයි අනත්ත කියන්නේ. චක්කුං අනත්තා රූපං අනත්තා. ඒ කියන්නේ හටගත්ත ගමම නිරුද්ධ වෙනවා ඒක. ඒ වුණාට අපි කරන දේ ඒක මම කියලා අල්ල ගන්නවා. අර ඉදිරියෙන් තියෙන රූපේනේ අපි ගන්නෙ. අර ඉදිරියේ අර හතුරා අර එකපාරම මිතුරා හරි හතුරා හරි අරය තමයි කියලා අපි ගන්නවනේ. අන්න ඒකයි අපි වරද්දගෙන තියෙන්නේ. තියෙන දෙයක් විදියට ගන්නවා අර පුජ්‍යල දෘෂ්ටියෙන්. ඒ වුණාට අතන මෙතන මේ රූපයයි කියන දෙකම සම්පූර්ණ වැරදිනේ අපි ගන්න විදිය. අතන මේ චක්කු හට ප්‍රසාදයක් එතනම හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක්. රූපයත් එතනම හටගෙන නිරුද්ධ වෙන ධර්මතාවයක්. අපි අර බාහිර දෙයට තමයි මේ රැවටිලා ගන්නෙ. අර බාහිර පුජ්‍යලේ දෘෂ්ටියෙන් අරව ගන්නවා. ඒතර කොච්චර මෝඩයිද බලන්න අපි අරමුණි මුලා වෙන හැටි. ඒක තමයි සක්කාය දිට්ඨිය නේද? දිට්ඨිය කියන්නේ. එතකොට අභ්‍යන්තර ආයතන කියන්නේ අර ප්‍රසාද රූපේට. බාහිර ආයතන කියන්නේ අර පටිබිම්බයට. අර සෙවණැල්ල අර ප්‍රතිරූපේනේ වැටෙන්නේ අපේ. මේ ඒකක් තියෙන්නේ අභ්‍යන්තරේමයි. ඒක ප්‍රතිරූපේ. ඒකක් තියෙන්නේ අභ්‍යන්තරේමයි. අපේ මේ කයෙමයිනේ ඒකක් තියෙන්නේ. බාහිර නෙමෙයිනේ. ඒකට ඒ වෙනකොට අපිට ඉස්සර ඉගන්නේ බාහිර රූපේ කියලා. අර එළියේ තියෙන එකක් නේ. ඒකනේ. ඒක සම්පූර්ණ වැරදිනේ. ඒකයි අර අටවිසි රූපේ කියන්නේ ඇතුලේ රූපේනේ. ඒකයි අටවිසි රූපේට ඒක උට ගැලපෙන්නේ නැහැ නේ ඒක. බාහිර රූපේ ගත්තොත් එහෙම එළියේ තියෙන රූප. ඒකයි. ඒකයි අපි දැන් අර රූපේ කියලා පටිබිම්බේ රූපේ ඒක පටිබිම්බේ රූපේ වෙන්නේ. එතකොට අර කෘතඥයෙක් තමයි. එතකොට අපි අර ඒක ආත්ම විදියට ගත්තම කෘතඥයිනේ අපි. අපි එළියේ තියෙන රූපයක් නේ අපි රැවටෙන්නේ. ඒකයි අරමුණේ රැවටෙනවා කියන්නේ අපි. ඒකයි ලෝභ දේශ මොහ හටගන්නේ. ඇලීම ගැටීම කියන්නේ ඒක. සක්කාය දිට්ඨිය කියන්නේ ඒකයි. අපි හැමතිස්සෙම හතුරු හරි මිතුරු හරි බාහිර රූපෙටනේ රැවටෙන්නේ. ඒකයි සක්කාය දිට්ඨිය කියන්නේ. එතනයි අපිට සිහිය තියෙන්න ඕනින්නේ. අන්න ඒකයි. අපිට මේ අපි හිතන විදියට මේ මාර්ගඵල වලට යන්න බෑ. එතෙන්ට අපිට සිහිය තියෙන්න ඕනි. අන්න ඒකයි සතිය මේවා කරගන්න ඕනි. බණ අහලා තේරුම් ගන්න ඕනි මේක. නිකන් උඩින් බණ අහලා බෑ මේක තේරුම් ගන්න. අභිධර්මයේ අහලා අභිධර්මයේ කටපාඩම් කරගත්තට බෑ මේක තේරුම් ගන්න. ප්‍රායෝගිකව මේක තේරුම් ගන්න ඕනි. අභිධර්මයේ අහලා ප්‍රායෝගික වෙන්න ඕනි. අභිධර්මයේ කටපාඩම් කරාට මේක තේරුම් ගන්න බෑ. පන්ති කියාට. මම හැමදාම කියන කතාවක් නේ. එතකොට මෙතන රූප කියන එක අරමුණට කියන එක තේරුම් ගන්න. දැන් ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම මේවා අරමුණනේ. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒවා අරමුණ කියන එක. ආරම්මන කියන එක. කායගත සතිය එතකොට දැන් කායගත සතිය මේ
අපි අරමුණට මුලා වෙනවා නම් එතන කායගත සතියක් නැහැ. ඒතකොට එතන තියෙන කායගත සති අසතියක් එතන තියෙන. මුලා වෙන තැන අපි. කායගත අසතිය එතන තියෙන. එතකොට එතන එහෙම ඉඳලා අසංකතයේ පැත්තට යන්න බෑනේ. ඒකට සංකතයි. ඒකනේ අර තරහ වෙන තැන අර අතන අරමුණේදී සංකතයි ඕලාරිකයි පටිච්ච සමුප්පන්නයි කියලා කියන්නේ. අපි අර කලින් ඉගෙන ගත්තා. අන්න ඒකයි ඒ කියන්නේ. එතකොට දැන් අපි කායගත සතිය කියන්නේ කායානුව බලනවා කියන එක නෙමෙයි. දොරවල් හයේ අරමුණු එක්කලා ඉන්ද්‍රිය දැන් අර දොරවල් හයේම අරමුණු එක්කලා අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ අනුව ඒ විදිහට කායගත සතිය අනුව බලන එක තමයි. රූප කාය දැන් රූප අරමුණට මුලා නොවීම. රූප අරමුණට මුලා නොවීම. රූප අරමුණට මුලා නොවීම. මුලා නොවී බැලීම. දැන් අපි කියවර හතුරා බලන විදිය මං කිව්වේද? හතුරා විදියට ගන්න එපා කියලා. එතන සිතුවිල්ලක් විදියට ගන්න කියලා මං කිව්වේ. එතනටයි සිහිය තියෙන්න ඕනි කියලා කිව්වේ. අන්න ඒ විදිහට බලන්න ඕනේ. එහෙමනම් අපි වේදනාව කියන එක බලමු. දැන් වේදනා පස්සනාව කියන්නේ වේදනාව අනාත්ම වශයෙන් බැලීම. එතකොට එතෙන්ටයි අපිට සිහිය තියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් අද බලන්නේ අර අපිත් ඉස්සර ඉගෙන ගත්තේ අර වගේම තමයි වේදනාවක් එනවා. වේදනාව මේ දැන් මధుරයක් කනවා. එහෙම නැත්නම් කකුල රිදෙනවා. එතෙන්ටනේ අපි වේදනානුපස්සනාව කියලා ඉගෙන ගත්තේ. දැන් කකුල රිදෙනවා නම් කකුල නමාගෙන ඉඳලා රිදෙනවා නම් ඒක වේදනානුපස්සනාව කියලානේ අපි ඉස්සර ඉගෙන ගත්තේ. ඒත් මේ කය ආනුව මේ ශරීර කය ආනුව එහෙම වැඩුවේ. මම නම් ඉගෙන ගත්තේ එහෙම ඉස්සර. ඉස්සර කියන්නේ ඉස්සර මේක තේරුම් ගන්න ඉස්සෙල්ලා. මේ එහෙම ඉගෙන ගත්තේ මේ හැමෝම ඉගෙන ගත්තේ එහෙම. ඉතින් අන්න ඒක වැරදි. ඉතින් ඒ තමයි ඒ කියන්නේ මේ ස්කන්ධ පංචකය ගැන කිසිම තේරුමක් නැතුව නොදන්නාකම තමයි ඒ කියන්නේ. ඒ කියන්නේ අර වචන පරිවර්තනය කරලානේ වේදනාව කියන එක අර කකුල වේදනාව වගේ අතේ පයේ කැක්කුම කිය අපි දැන් කියන්නේ සාමාන්‍ය භාෂාවේ. එහෙම අර නිකන් අර ශාස්ත්‍රීය නෑ. ස්කන්ධ පංචකය අනුව නෙවෙයි ඒක බලලා තියෙන්නේ. නිකන් කයේ අනේ ඔයාගේ කය අතපය රිදෙනවද කියලා අහන්නේ ඒ වගේ. එන්නේ මේ වේදනාව බලලා තියෙන්නේ. යන්නේ එහෙම එකක් ඒ බලලා තියෙන්නේ. එතකොට දැන් අපිට වේදනාවල් දැන් ස්කන්ධ පංචකය අනුව වේදනාවල් අපිට තියෙනවා මේ වේදනාවල් 6ක්. රූපේ විඳීම, ශබ්දේ විඳීම, ඒ විදිහට මේ රසයේ විඳින එක, පොට්ටප්පේ විඳින එක, ධම්මයේ විඳින එක කියලා 6ක් තියෙනවා. එතකොට දැන් වේදනාව දැන් අපි අතන අරමුණ දැන් ඉස්සෙල්ලා රූපේම කොටසක් තමයි වේදනාව. තේරුම් ගන්න. රූපස්කන්ධය ළඟට වේදනා ස්කන්ධයනේ. දැන් අරමුණේම තියෙන එකක් මේක. රූපාරම්මණයේම තියෙන එකක් වේදනාව. තේරුණාද? රූපාරම්මණයේම තියෙන එකක් වේදනාව. දැන් අපි රූපේමනේ දැන් මේ විඳින්නේ. රූපේමනේ විඳින්නේ. අපි දැන් මේක අපි මේ අර මම මේ හැඳින්වීමක් විතරක් මේ කරන්නේ මෙහෙම එකක් තියෙනවා කියන්නේ නැත්තම් මේක අරමුණ විතරක් අපිට බලන්න පුළුවන් රූපය විතරක් අපි හොර ඉස්සර බලපු විදිහට මේක මේක වේදනානුව බලන්නම කියලා එහෙම එකක් නැහැ හරිද මේක එකක් බලනකොට හතරම වැඩිලා තියෙන්නේ සතර සතිපට්ඨානෙම වැඩෙනවා මෙතන හරිද එකක් බලනකොට හතරම වැඩෙනවා අර අපි දැන් සක්කාය දිට්ඨිය බැලුවේ අර
හතුර කියලා අපිට සිහිය ආවනම් මෙතන මේ මට තරහ සිතක් ආවේ. මෙතන ලෝභ සිතක් මට ආවේ කිව්වේ. එතනම ওই හතරම වැඩෙනවා. මම මේ වේදනානුපස්සනාවෙන් බලනකොට එතන කායානුපස්සනාවෙන් බලනකොට හතරම වැඩෙනවා. වේදනානුපස්සනාවෙන් බලනකොටත් හතරම වැඩෙනවා. හරි චිත්තානුපස්සනාවෙන් බැලුවත් හතරම වැඩෙනවා. ධම්මානුපස්සනාවෙන් බැලුවත් හතරම වැඩෙනවා. එනකොට මම මේ විස්තර කරන්න ඕනි නිසා මේක පැහැදිලි කරන්නේ. හරිද? වේදනානුපස්සනාව කියන්නේ අරමුණ රූප ආරම්භණයේම කොටසක්. රූපය ළඟට වේදනාව තියෙන්නේ. හරි? එතකොට වේදනාව කියන්නේ දැන් අපි දැන් රූපය වේදනාව මම කර ගැනීම. හරි? වේදනාව එතකොට මගේ දැන් ඊළඟට වේදනාව වෙනවා ඊළඟට මගේ වෙනවා ඊළඟට මේ වේදනාව තුල මා තුල වේදනාව ඇත. ඒ විදිහට අපි මේක මම කරගන්නේ. දැන් වේදනාව මම වෙන විදිහ මේ කියන්නේ. මේක දැන් වේදනාව මම දැන් හැමතිස්සෙම මේක ආත්ම දෘෂ්ටියෙන් ගන්නවනේ අපි. විඳීම. ඔව්. දැන් අරමුණේ විඳීම මේ ගන්නෙ. අරමුණේ විඳීම මම වෙන විදිය මේ. වෙනම විදිහට මේ ගන්න අරමුණේ විඳීම. දැන් අපි දැන් මොකද රූප වේදනා මේ දැන් අපි අරමුණ කොහොමද චක්කුම් පටිච්ච රූපේ චුප්පජ්ජි චක්කු විඥානං තින්නම් සංගති පස්සේ. දැන් වේදනාව දැන් ඊළඟට තණ්හාවටනේ යන්නේ. වේදනාවෙන් මේ තණ්හාවට ඉස්සෙල්ලානේ මේ වේදනාව තියෙන්නේ. වේදනාවනේ ඊට පස්සේ මේ සැප දුක් උපේක්ෂා විදියට යන්නේ. එතකොට වේදනාව දැන් අපි වේදනාවක් විදියට තිබ්බට කමක් නැහැ. වේදනාව මම කරගන්නයි හොඳ නැත්තේ. අන්න ඒකයි මේ කියන්නේ. වේදනාව මම කරගන්නවා, මගේ කරගන්නවා, වේදනාව මගේ ආත්ම කර අන්න ඒ විදියට කරගන්නවා. කෘතඥ පුජ්‍යලයා. වේදනාව තුල මා ඇත, මා තුල වේදනාව ඇත. අන්න එහෙම කරගන්න මේක. ඒ කියන්නේ මේ කයේ වේදනාව නෙමෙයි අරමුණේ වේදනාව. අරමුණ මම කරගන්නේ හැටි මේ කියන්නේ. ඇහැට පේන රූපේ හරි කනට ඇහෙන ශබ්දය හරි. අන්න ඒකයි අරමුණ කියන්නේ. අන්න ඒ වේදනාව. තේරුණා? ඔව්. ඒක ලෝභ දේශ මොහ වලින් ගන්න විදිය. ඒ විඳීම මේ. අන්න ඒකයි මම කිව්වේ දැන් ඔගොල්ලෝ හැමදාම අහනවනේ කකුල් වේදනාවද කියා. බඩ රිදෙනවද ඒ වේදනාව මොකද්ද කියා. මේ එතකොට ඒ වේදනාව නෙමෙයි මම ඒක පස්සේ පැහැදිලි කරන්නම් මේක මේ එතකොට ඒ වේදනාව නෙමෙයි හරි අතේ මේ කය වේදනාව නෙමෙයි මේක අරමුණේ වේදනාව හරි මේ අරමුණේ ඒක විශේෂයෙන් දැනගන්න දැන් තමයි ඒක තේරෙන්නේ කය වේදනාව ඒක වෙනයි මේක අරමුණ මේක ස්කන්ධ පංචකයේ තියෙන එකක් මේක. හරි. ඒක තේරුම් ගන්න. ඔව් ඒක අරමුණනේ. අරමුණ ඒක ඇහැනේ. ඔව් රූපකාය. ඔව්. දැන් මේක ඇහෙන්න රූපකාය. රූපේ විඳීම කනෙන් නම් ශබ්දේ විඳීම ඒ විදිහට ගන්නෙ. ඇහෙන්නම් මොන වේදනාවද රූපේ විඳීම. එතකොට මෙතන වේදනාව අනාත්ම වෙන්න ඕනින්නේ. වේදනාව අපි ආත්ම විදිහටනේ ගන්නෙ. වේදනාව අනාත්ම වෙන්න ඕනින්නේ. මේ ඇහෙන්නම් මේ වේදනාව රූපේ විඳීම කනෙන් නම් ශබ්දේ විඳීම ඒ විදිහට ගන්ධේ විඳීම නාසයෙන් නම් ඒ විදිහට තමයි ගන්න තියෙන්නේ. එතකොට අතන වේදනාව එන්න ඕනි. ඒක තණ්හා වේදනාව තණ්හා කරගන්නයි බැරි. අපි අරමුණ ගත්තේ තණ්හා පත්‍ය වේදනා.
වේදනාපච්චය තණ්හා වේදනාපච්චය තණ්හා කරගන්නයි බැරි. එකම දේ මේ යන්නේ. වේදනාපච්චය තණ්හා කරගන්නයි බැරි. තස්සායේව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ වෙන්න ඕනේ. එතන නිරෝධ කරනවා. ඒකයි වේදනානුපස්සනාවක් වෙන්නේ එතකොට. දැන් එතකොට අපිට දුක් වේදනාවක් ආවොත් අන්න එතන වේදනානුපස්සනාව වෙන්න ඕනේ අපිට. ඒක දුරු දුක් වේදනාවක් විදියට දකින්න ඕනේ අපි. අන්න එතකොට තමයි වේදනානුපස්සනාව හරි විදියට විඳිනවා කියන්නේ. එතනයි සිහිය එන්න ඕනේ. වේදනානුපස්සනාව වෙන්නේ. අන්න ඒ වගේ. එතකොට තණ්හා නැති වෙන්න ඕනේ. එහෙනම් ඒක එතකොට තණ්හාව නැති වෙනවා නම් ඒක සංකත කරලා බෑ. තණ්හා වෙනවා කියන්නේ සංකතයි. එහෙමනම් ඒක අසංකත වෙන්න ඕනේ. ඒ වේදනාව. අසංකත වෙන්න නම් ඒක සිතවිල්ලක් විදියට දකින්න ඕනේ. සිතවිල්ලක් විදියට ඒක දකින්න ඕනේ. එතකොට චිත්තානුපස්සනාව මේ මන්ට කියනවා මේක වෙලා ගිහින් වැඩි. මේ චිත්තානුපස්සනාව මේ එතකොට චිත්තානුපස්සනාව කියන එක සරාගං චිත්තං වීත රාගං චිත්තං. එතකොට සරාගං චිත්තං කියන්නේ ලෝභ සිතට. දේශ චිත්තං මෝහ චිත්තං එහෙම තමයි මේක පෙන්නලා තියෙන්නේ. එහෙනම් වේදනාවට එහා ගියාපුවම තමයි අර වේදනාවෙන් එහා තියෙන්නේ මොකද්ද? සංඥා සංකාර විඥාන. ඒ තුන අයිති වෙන්නේ චිත්තානුපස්සනාවට. වේදනාවෙන් එහාට තියෙන්නේ අපි අර රූප වේදනා සංඥා සංකාර රූපේ ඉස්සෙල්ලා ඊළඟට වේදනාව ඊළඟට සංඥා සංකාර විඥානනේ. ඒකයි ඒ ටික අයිති වෙන්නේ චිත්තානුපස්සනාවට. ඔව්. uppන්න ව්‍යාපාද විතක්කං කියන්නේ චිත්තානුපස්සනාවට ඒව අයිති වෙන්නේ. uppන්න ව්‍යාපාද කාම විතක්ක. නෑ. ඔව් ඒ ද්වේෂයත් අයිතිනේ. ඒකත් අයිති. මෙතන මේ තියෙනවනේ. ලෝභ චිත්ත සරාගං චිත්තං වීත රාගං විවිත දෝසං කියලා තියෙනවා. විවිත දෝසං චිත්තං කියලා තියෙනවා. ඒකයිති චිත්තානුපස්සනාවට. දැන් අපි කියන්නේ ලෝභ සිතක් ආවද ද්වේෂ සිතක් ආවද කියලා බලන්න කියලා කියන්නේ. කෙලින්ම කොටින්ම එච්චරයි චිත්තානුපස්සනාව. තරහ සිතක් දාවි ද්වේෂ සිතක් දාවි. අන්න චිත්තානුපස්සනාව. ඒතරම. එතින්ටයි සිහියේ එන්න ඕනින්නේ. කෙටියෙන්ම. ඒ වගේ. එතකොට ඒක තමයි සිත් අනුව බලනවා කියන්නේ. සිත් අනුව බලනවා කියන්නේ. අපි අරමුණ වශයෙන් රූප වශයෙන් අරමුණේ රූපේ වශයෙන් බැලුවා ඊළඟට වේදනාව අනුව බැලුවා ඊළඟට සිත අනුව බැලුවා. එතකොට මේ හැම එකක්ම මමත්වෙන් ගන්න එක තමයි වැරද්ද. ඒ කියන්නේ අපි ලෝභ දේශ මොහ හටගන්නේ මමත්වෙන් බැලුවොත්. අන්න ඒකයි. එතකොට අනාත්මය තමයි බලන. අනාත්මය බලන එක තමයි චිත්තානුපස්සනාව කියන්නේ. අර හැම එකකම අනාත්මය බලන එක. ඒක අනිත් පැත්ත අනාත්මය බලන එක තමයි චිත්තානුපස්සනාව කියන්නේ. වේදනානුපස්සනාව කියන්නේ අනාත්මය බලන එක. ඒ විදිහට. චිත්තානුපස්සනාව කියන්නේ මම කොට නොගැනීම කියන එක. අනාත්මය කියන්නේ මම කොට නොගැනීමනේ. ඒකයි අනාත්මය බලනවා කියන්නේ. චිත්තානුපස්සනාව කියන්නේ ඒකයි. එතකොට මේ හතරෙන්ම මේ සතර සතිපට්ඨානය මේ එකකින් වැඩෙනවා. චිත්තානුපස්සනාව බැලුවත් හතරම වැඩෙනවා. වේදනානුපස්සනාව වැඩුවත් හතරම වැඩෙනවා. කායානුපස්සනාව වැඩුවත් හතරම වැඩෙනවා. ධම්මානුපස්සනාව වැඩුවත් හතරම වැඩෙනවා. මෙතන දැන් ධම්මානුපස්සනාව විදිහට මොකද්ද මේ නීවරණ ධර්ම හඳුන්වලා තියෙන්නේ. නීවරණ ධර්ම. නීවරණ වල කාමච්ඡන්ද, ව්‍යාපාද,
තීන මිද්ද, විචිකිච්ඡ, උද්ධච්ච, කුක්කුච්ච. අනේ ඒ ටිකනේ හඳුන්වලා තියෙන්නේ. ඒකට ඒවා ධම්ම විදිහට හඳුන්වලා තියෙන්නේ. ඒවා මේ ඒවා ධම්ම කියන්නේ මේ දැන් අපිට ඒවා මනෝද්වාරයෙන් එන්නේ. ඒ ටික. ඒකයි ධම්මානුපස්සනාව කියන්නේ. මනෝද්වාරයෙන් එන නිසා. ඒවා. අරක චිත්ත මේක ධම්ම. මනෝද්වාරය. ධම්ම කියන්නේ මනෝද්වාරයෙන් ධම්මාරම්මන කියන්නේ මනෝද්වාරයෙන් එන ඒවා. ඒ වුණාට මේ හතරෙන්ම පුළුවන් මේක. ඇයි කාමච්ඡන්ද කියන එක අනිත් ඒ වගේ එන්නේ රාගයනේ. කාමච්ඡන්ද කියන්නේ අනිත් පැත්තට බලනකොට දේශේනේ ව්‍යාපාද කියන්නේ. තීන මිද්දේ නම් එහෙම එනවා නේද? තීන මිද්දේ නාය නැගිටින්නේ. ඒ තීන මිද්දේ කියන්නේ මේ නිවන වහන එක. ඒකත් එතනත් උපාදානය කියන එක තියෙනවා. ආත්ම කොට ගැනීමක් තියෙනවා එතනත්. එතනත් මම ඉන්නවා එතන. එතන නිවන වහනවා. ඒකයි. නිවන වහනවා එතනත්. එතනත් ආත්ම කොට ගැනීමක් තියෙනවා. ඒකනේ ආසයිනේ එතන නිදාගන්න. ඔව් නිදාගෙන ඉන්න. ඔව් ඒකනේ. ඒකනේ. ඒකයි එතන නිවන වැහිමක් තියෙනවා එතන. ඒකයි. මේක තේරෙනකොට එහෙම නෑ. මේක තේරෙන්න ඒ වගේ බැහැර වෙනවා. ඒකයි කියන්නේ බොජ්ජංග වැඩෙනවා කියලා. එතකොට බොජ්ජංග වැඩෙනකොට මේවා දුරු වෙනවා. ඔව්. කාමාංග දුරු වෙනවා බොජ්ජංග වැඩෙනකොට. ඒකට බය වෙන්න එපා. ඒක මුලදී එහෙමයි. මේක වැඩෙනකොට අරව පරද්දනවා. ඔව්. ඒකනේ මේක තේරෙනකොට කට්ටියගේ අරව අඩු වෙන්නේ. එතකොට ඒක ගැන හිතන්න එපා. ඒක තේරුම් ගන්නකොට බොජ්ජංග වැඩෙනකොට හරියනවා ඒක. ඔව් ඉබේම හරියනවා ඒක. ඒකයි මේක උනන්දු වෙන්න කියන්නේ. වීරිය තියෙන්න ඕනේ. ඊට ඉස්සෙල්ලා තව තියෙනවනේ ටිකක් කරගන්න. ඒකයි. ඒක ගැන මේ කලකිරෙන්න එපා. ඒවා ඉබේ හරියනවා. ඒකයි. එතකොට දැන් මේ ධම්මානුපස්සනාවෙත් මේ දැන් ඔය මොන සිල් සමාදන් වුණත් ඒක එනවනේ. දැන් කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දේ එන්නේ නැද්ද සිල් සමාදන් වුණාම නේද වැඩිපුර එන්නේ. ඉතින් ඒ වගේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දේ ටික එනවනේ. මොකද්ද ආත්මකට ගන්න එක. එතන බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ අනාත්මේදී කරන්න තියෙන්නේ මොකද්ද දන්නවද? එතන ඒ ධම්ම ටික ආපුම ඒක තමයි කියලා තියෙන්නේ. නාදි වාසේති පජාති විනෝදේති බන්ති කරෝති අනභවං ගමේති. ඒ ටික තමයි කරන්න තියෙන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මමත්වෙන් නොගෙන බැලීම. විනෝදේති කියන්නේ. සසරට යන නිසායි. දැන් අපි අර අනභවං ගමේති කියන්නේ ආය භවයක් සකස් කරන්න දෙන්න එපා කියන එකනේ. අනභවං ගමේති කියන්නේ. ඒ කියන්නේ ආය භවයක් සකස් කරන්න එපා කියන්නේ දැන් අපි අර හේතු ඉතුරු කරොත් භවයක් සකස් වෙනවනේ. ඒකයි අනභවං ගමේති කියන්නේ. නැත්තම් හේතු ඉතුරු වුණොත් භවයක් සකස් වෙනවනේ. ඒකයි ඒ කියන්නේ. ඒකෙන් පෙන්නන්නේ ඒකයි. අනභවං ගමේති. හේතු ඉතුරු නොකරම අවසන් කරන්න. අපි හේතු ඉතුරු කරනවානේ. ඒකයි. එතන. ඒ නීවරණ ටිකෙන් හේතු ඉතුරු වෙනවනේ කාමච්ඡන්ද ව්‍යාපාද වලින්. ඒවා ආපුම ඒ විදිහට අවසන් කරන්න කියලා කියනවා. එහෙමනම් අපිට තියෙන්නේ මේ සංකතයේ තේරුම් අරගෙන මේ සංකතයෙන් අත මිදෙන්න අසංකත ගාමී වෙන්න. අපි මේ කැමැති හතරකින් එකක්. කැමැති හතරකින් කියලා කියන්නේ කායානුපස්සනාවෙන් හරි වේදනානුපස්සනාවෙන් හරි චිත්තානුපස්සනාවෙන් හරි ධම්මානුපස්සනාවෙන් හරි. ඒ ඕනෙම එකකින්. මොකද වෙන්න ඕනින්නේ මේ රාගක්කය, දෝසක්කය, මෝහක්කය.
අරමුණෙන් අරමුණට වෙනවද කියලා නැද්ද කියලා බලන එක. එහෙම නැතුව මේ හොඳයි. එහෙමනම් මේ ඔසවමි ගනිමි තබමි කියන එකෙන් අරමුණේ බැලිල්ලක් වෙන්නේ නැහනේ. රාගක්ක දේශක්ක මොහක්ක ඡේවීමක් එතන සිදු වෙන්නේ නැහනේ. අන්න ඒකයි මේ කියන්නේ. එසේනම් මේ දේශනාව තේරුම් ගැනීමට අවශ්‍ය අවබෝධය ලබා ගන්නට මේ කළා වූ අනුශාසනාව හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරන අතර මෙම ධර්ම දේශනාව ප්‍රචාරය කිරීම සඳහා දායකත්වයන් දෙකක් තියෙනවා. පළමු දායකත්වය බදුල්ල වෙලගෙදර පදිංචි ජේ මාරියවති මහත්මියගේ මියගිය ස්වාමිපුරුෂයාට පින් ලබා ගන්නා තැනක ඇතනම් ඔහුට පින් අනුමෝදන් කිරීම පිණිසත් එසේම ආර්යවති මහත්මියට මෙම කුසලය ධර්මය අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරන අතර දෙවන දායකත්වයේ දරන්නේ දැනට ඇමරිකාවේ පදිංචිව සිටින උදේලාල් බණ්ඩාර මහතාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නේ බදුල්ලේ අනුත්තර මාතා ශ්‍රාවක ශ්‍රාවිකා පිරිස විසිනි. ඔබ සැමට තෙරුවන් සරණයි.